පන්ති ඉගෙන ගත්ත පුංචි දැරියක්. ඒ බොහොම දක්ෂයි. දවසක් උදේ පාන්දර පන්තිල ගියාම මේ දරුවා පේන්න හිටියේ නැහැ. දැනගන්න හැමෝම ඊටාම කනගාටුදායක ප්‍රවෘත්තියක්. එයා මිය ගිහිල්ලා කියනවා. මම වරුවක් මෙයාට දාලා තවත් ගුරුවරයෙක් එක්ක මලගෙදර හොයාගෙන යනවා යාගේ. ඒකේ මලගෙදර තිබුණ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයේ ආසන්නයේ පොඩි වැවක් තියෙනවා. ඒ වැව කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්දාතිස්ස යුද්ධ වෙලාවේ පරදින සද්දාතිස්ස ගිහිල්ලා හැංගෙන පන්සල. ඇඳයට හැංගෙනුනේ පන්සල ඒ පන්සල. දෙටුමල් කියන එක තමයි දෙමටමල් වුණා කියලා කියන්නේ. ඒ කිට්ටුව තමයි ඒ ගෙදර තිබුණේ පුංචි කටුමැටි ගහපු ගෙයක්. ඒ කොච්චර පොඩිද කියනවා නම් ඒ ඇතුලේ ඇගේ මිනිහ තියන ඉඩ තිබුණේ නැහැ. ගෙයින් පිට යාලත්තක් බාල පෙට්ටියක ඇගේ දේහය තැන්පත් කරලා තිබුණේ. ඒ මඩුව හදා දීලා තිබුණේ පෙට්ටිය රදලා ගමේ අය සල්ලි එකතු කරලා. මට හොඳට මතකයි ඇගේ දේහයට අඳලා තිබුණේ අර පඳු පාට වෙච්ච පාසල ඇඳපු සුදු ගවුම. මලගෙදර 10ක් 12ක් සෙනග හිටියේ. ඒ තාත්තා මැදිවි කෙනෙක්. මගේ වයස 25ක් විතර එතකොට. කවුරුත් ඇඬුවේ නැහැ මලගෙදර. මම තාත්තට කිට්ටු වෙලා අහනවා මොකද උනේ කියලා. තාත්තා මට කියනවා මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වැවට යනවා මල් කඩන්න. මල් කඩාගෙන ඇවිල්ලා විකුණනවා පන්සලට යන අයට. ඒ ලැබෙන සල්ලි වලින් යාට ඕන කරන දේවල් ගන්නවා. සල්ලි ඉතුරුනොත් ගෙදර වේදමටත් දෙනවා කියලා. ඒ නොවැම්බර් මාසේ වහිනවා හොඳට මෙහාට. වැව පිරීලා. දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා. පෝයට වැඩියෙන් සෙනගෙනවා පන්සලට. ඉතින් ආය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණ ගන්න පුළුවන් කියලා. ආය වේලාසන වැවට ගියා. පැය වෙනකල් ආවේ නැහැ. මිනිස්සු කලුවර එනකොට හුලුවත පත්තරන් ගිහලා වැවටේ බැලුවා හොයාගන්න බැරි වුණා. කොහොමද උදේ පාන්දර ඇගේ මිනිහ පාවෙලා ඇවිත් තුන වැවේ උරුවට. ඇගේ අතක ලිහි ගිය නිලුම් මල් දෙකක් නැඳලා තිබුණා. දැන් ওই සිද්ධිය ඇහුවට පස්සේ මම විශාල කම්පාවක් මගේ හිතේ ඇති වෙන්නේ. අපි මම මාරු වෙලා ආපහු ඇවිල්ලා අමරදේවයන් යෝජනා කළාම අපි මදුවන්ති කරමු කියලා. ඒකෙදි මම මේ සිද්ධිය ලියන්න උත්සාහ කරනවා. මම ලියද්දි පොඩි වෙනසක් කරනවා. මේකේ ස්ථාන නාම වෙනස් කරනවා. මොකද සිද්ධිය උනේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරේ වුණාට වඩාත් ප්‍රකට ස්ථාන නාම දෙකක්. සොරබොර සහ මහියංගනය සම්බන්ධ කරගන්නවා. ඒ කලාපයෙන් පිටට මම ගෙනියන්නේ වෙල්ලස්සෙම තමයි ඒවත් ඔක්කොම. එimhe ලියලා වඩාත් ආශ්චර්යවත් දෙයක් නෙමෙයි ප්‍රියා. ඕක අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදින උත්සවයක් තිබුණා කොළඹ ටවර් ළඟ. එදා මූලාසනයේ මහාචාර්ය සරච්චන්දයන් හිටියේ. මටත් පොඩි කතාවක් තිබුණා. එදා අමරදේවයන් ওই කතාව කියලා ගායනා කළා ගිහින්. එදා ඇත්තට මේ වේදිකාවේ තිබු හුඟ දෙනෙක් ගැස්වල කඳුළු තිබුණා. නමුත් ඒ දරුවගේ මලගෙදර දවසේ ඇය වෙනුවෙන් අඬන කවුරුත් හිටියේ නැහැ. ඒ අවුරුදු ගානකට පස්සේ නැගිච්ච හැම කඳුලක්ම ඒ ඔක්කම්පිටියේ අප්‍රකට වැවේ එරිලා මිය ගියේ. ඒ 11 හැවිරි දැරි වෙන විදිහට මට හිතෙනවා. කලා නිර්මාණ වල හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඇත්තට මේ දරුවගේ හැබැයි අවමංගල්‍ය පැවැත්තුනේ ඔක්කම්පිටියේ නෙමෙයි ටවර් ළඟ කියලා. නිවුනත් දැල්ලුනත් මේ එලි මට එකය දැන් නිවිය යුතු තෙල් ඉතිරි ටිකය මේ නිවුනොත් ඇති කළුවර ගැන සැකය අසරණයන් හඬන හින්දා මට දුකය. ඔබට මේ කවිය මතකයිද? ඔව් මං හිතන්නේ මම තමත්ම ලාබාල ශිෂ්‍යාවදී තමයි මගේ අතින් ඔක ලියුනේ. 7 හෝ 8 පන්තියේ ඉන්න කාලේ වගේ. ඒ කාලේ මම අපිට දින පොත් ගන්න සල්ලි තිබුණේ නැහැ. පුංචි අර කඩවල වල බඩු ලියන පොතක්. දැන් දවසට එක කවියක් වෙන මම ලියුවා ඒකේ. එහෙම ලියපු කවියක් ওই කවිය. මේ කවිය මෙතනින් එහාට ගියාට පස්සේ චිත්‍රාපනාන්ත ගුරුතුමියට මේක හමු වෙනවා. එතනින් එහාට ඔබේ නිර්මාණ ජීවිතයේ මේ කවිය මොනතරම් බලපෑමක් කරනවද? ඇත්තටම මෙහෙමයි. ඉස්සර අපේ පන්තියේ කරුලෑල්ලේ කවියක් ලියන පුරුද්දක් තිබුණා උදේට ගියාම. එහෙම ලියපු කවියක්. ඒත් අපේ සිංහල ගුරුතුමිය ඔය කවිය අගය කරනවා. අද අප තමරවිලෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වන්නේ රත්න ශ්‍රී විජේසිංහ නම් සුවිශේෂ ගීත රචකයන්ගේ ගීත රචනාවන් ඒ වගේම කාව්‍ය නිර්මාණයන් පිළිබඳව. රත්න ශ්‍රී ගීලකුණු පිළිබඳව එමෙන්ම ඔහුගේ නිර්මාණවල විශේෂතා පිළිබඳ කතා බහ කරන්නට අද දවසේදී අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයාණන්ට ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී සිළුමිණ සමකත්රු රසඳුන කත්රු සුනිල් මිහිඳුකුල මාධ්‍යවේදියාණන්ට ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ දෙටු දියණිය සම්මානී විජේසිංහට එසේනම් රත්න ශ්‍රී විජේසිංහ නම් සුවිශේෂතම ගීත නිර්මාණකරුවා බිහි කළා වූ සුවිශේෂ ගීත නිර්මාණයන් පිළිබඳව අද දවසේදී අපට තමරවිලෙහි බොහෝ දේ කතා කරන්නට අවස්ථාව ලැබේ. මම 7 පන්ති ඉගෙන ගන්නකොට ඒකඩෝ ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍යත් පරිෂත් පාසල තමයි මම යන්නේ. නිවාසයගාරේ මම ඉන්නේ. ඒ කාලේ තිබුණා දවස් නිවසෙන් නිකුත් කරපු සතිපතා නිකුත් කරන කවි පුවත්පතක් ගීතාංජලිය කියලා. ඔය පත්තරේ අඟහරුවාදා නිකුත් වෙන්නේ. ඒ පත්තරේ මුල් පිටුවේ තියෙන පින්තූරයක්. ඒ පින්තූරයට ගැළපෙන කවියක් ලියන කෝපනයක් තියෙනවා.
ඉතින් වරක් පළ වුණා ඕකේ ඔරුවක් උඩ නැගලා ඉන්න කාන්තාවක් චීත්තේ හැටේ ඇඳගෙන බෙල්ලේ මුතු පොඩක් තියෙනවා. කූඩිකුත් අතේ තියාගෙන කොල්ලාවක් තියෙන ඔරුවක්. ඒ ගඟේ යන්න සූදානම් වෙන්න පින්තූරයක්. ඒකට මම ලියපු කවියක් තිබුණා. මල්මල් චීත්තය තිත් හැටේක ගත බොල් මුතුපට ගිලෙහි හිල් කුඩේ යත කොල්ලෑවට නැගී පෑවත් සිනහවත කෙල්ලේ ඔබට තව උරුපැද පුරුදු නැත. ওই කවියට තෑග්ගක් හම්බුණා. රුපියල් 25ක තෑග්ගක් පළවෙනි තෑග්ග හම්බුණා. ඉතින් විදුහල්පතිතුමා මාව උදෑසන රැස්වීම ඉදිරිපිටට ගෙනල්ලා මේක කියලා මාව අගය කළා. ඒක ලොකු උපස්තම්භනයක් වුණා මම වාක් දුරට යන්න. මේ 7 පන්ති අවුරුදු 12ක විතර ළමයෙක් නේ මම එතකොට. ඒක තමයි මගේ මුල්ම කාලේ. එතනින් ආරම්භ කරන කවි කිය උල්පත ශ්‍රී ලංකාවේ කාව්‍ය සාහිත්‍යය තුළ සහ ගීත සාහිත්‍යය තුළ ඉෂ්ට කරගන්න තැන නැත්නම් හිමි කරගන්න තැන කොතනද කියලා අපිට පැහැදිලි කරන්න සුනිල් ගීතකුලම. මේකයි දැන් ඔය රත්නශ්‍රී කියන්නේ 1969 විතර වගේ ඔහුගේ මුල් කාලයේ අත්දැකීමක්නේ. දැන් 70 දශකයේ කියන්නේ සමාජ දේශපාලන සංස්කෘතික හැම පැත්තෙම ලොකු කලබගෑනියක් ඇති වුණු තීරණාත්මක කාලයක්. දැන් මේ කාලේදී දැන් කවිය ගැන කතා කළොත් දැන් කවියේ නව යුගයක් ආරම්භ වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ දැන් කවියේ ඉතිහාසයට අපිට යන්න පුළුවන්. නමුත් දැන් මේ 70 ගණන් වෙනකොට විශේෂයෙන් පරාක්‍රම කොඩිතුවක්කු මොනිකා රුවන් පතිරණ ඒ වගේම බුද්ධාස ගලප්පති W අබේසිංහ දැන් මේ වගේ අය සිංහල කවිය ප්‍රවණතාත්මකව වෙන මාර්ගයකට යොමු කළා. ඒ කියන්නේ දැන් සමාජයේ යථාර්ථ නිරූපණයේදී කවිය භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණේදී ඔවුන් මම හිතන්නේ සක්‍රියව දායක වුණා. ඉතින් මේ පසුබිම තමයි මම හිතන්නේ රත්නශ්‍රීට තමන්ගේ නිර්මාණවලදී බලපෑවේ කියන එක මගේ පෞද්ගලික හැඟීම. මොකද ඔහු ලියන කවිවලත් ඒ ඔවුන්ගෙන් ලද අනුප්‍රාණය දකින්න පුළුවන්. ඉතින් අර මම කලින් කියපු කවින් 3-4 දෙනා විසින් ආරම්භ කරන ලද ප්‍රවණතාව ඉදිරියට ගෙන ගිය. ඊටත් වඩා ඔවුනුත් සමහර විට අතික්‍රමණය කරමින් ඉදිරියට ගිය සුවිශේෂී කවියෙක් විදිහට රත්නශ්‍රීව පසුබිම තුළ හඳුන්වන්න පුළුවන්. සිංහල සංගීතය තුළ සේකර අමරදේව යුගයේ වගේම වික්ටර් ප්‍රේමකීර්ති යුගයේ වගේම තවත් එක්තරා යුගයක් සහ අපූර්ව සංයෝගයක් බවට පත් වෙනවා කපුගේ. බොහෝ විට විශ්වාස කරන අදහන සහ ඔබ ලියන යාමක් තමයි මේ ලෝකේ ලස්සන අහස තියෙන්නේ තෙල්ලඹුරේ ගමට ඉහළින් කියලා. ඇත්තටම තෙල්ලඹුරේ අහස මේ තරම්ම ලස්සනුනේ ඇයි? ඔව් ප්‍රියල් ඉස්සර මම ලියපු කවියක් තිබුණා එහෙම එකක්. මේලෝ ලස්සන මහස ඇත්තේ මගේ ගමට ඉහෙලෙනේ අම්මා නිදන තැන ඇගේ සොහනට උඩින් කියලා. ගමට යන ගුරුපාර ගුරුපෑ ලැබුවේ වහන් නොමැතිව පයින් ඇවිද ගිය නෑයින්ගේ පාවලිනි කියලා. ඇත්තට මේ ගමට මම තාමත් හරි ආදරේ. මොකද තෙල්ලඹුරේ කියන්නේ සිතියම් පොතේ එච්චර ප්‍රකට ස්ථාන නාමයක් නෙමෙයි. ගාල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඇතුළේ තියෙන සිංහරාජ කඳු ප්‍රාන්තයේ බැවුම් වේගන යන ඉදිරි තියෙන ගමක්. තාමත් ඒ ගම වෙනස් වෙලා තියෙන බොහොම අල්ප වශයෙන්. ඒකට මම ආදරේ මම උපන් ගම. අම්මගේ තාත්තගේ මගේ ඥාතීන්ගේ ආත්තල මුත්තලාගේ මාමාගේ ඔක්කොගෙම සොහොන් තියෙන ඒ ගමේ. ඉතින් ඒ ගමට ආදරය නොකර කොහොමද? මාමා සහ පුංචි අම්මා ඔබේ ජීවිතයේ එතනින් එහාට ගිහිල්ලා නිර්මාණ ජීවිතේට මොන වගේ බලපෑමක්ද කරේ? ඇත්තටම මගේ අම්මම පුංචිම කාලේ නැති වෙන්නේ. අවුරුද්දේ දවස් 22යි මගේ වයස. එතකොට මම අම්මා ගැන දන්නේ මගුල් පින්තූරේ නම හැටියට විතරයි. තාත්තා නැති වෙන අවුරුදු 7 දී. ඊට පස්සේ මාමලා, පුංචි අම්මලා, අත්තම්මලා, සීයලා, ලොකු අම්මලා ඒගොල්ලොත් එක තමයි මම හැදෙන්නේ. ඉතින් ඒගොල්ලෝගෙන් අඩු නැතුව මට ආදරේ හම්බුණා ඇත්තටම. මට මතකයි මම හුඟක් බාලාංශ පන්ති වල ගෙනකට වඩාගෙන ඉස්කෝලේ එක්කන් ගියේ. ඒ අඩුවක් නැතුව ආදරේ ලැබිච්ච නිසා තමයි පෙරලා ලෝකයට ආදරේ දෙන්න පුළුවන් වෙලා තියෙන කියලා මම හිතන්නේ. මහාචාර්යතුමනි ඒ ගැමි ජීවිතය සහ ඒ අව්‍යාජ්‍ය ලෙසම අපේ කමට තිබිච්ච ආදරය ඔහුගේ නිර්මාණ ජීවිතයට මොන වගේද බලපාලා තියෙන්නේ? මම ඇත්තටම කැමති රත්නශ්‍රී විජේසිංහ සහෘදයා පටන් ගත්ත තැනින් පටන් ගන්න. ඔහු කියනවා ලෝකයේම තියෙන ලස්සනම අහස තිබුණේ අම්මා නිදන සොහනට උඩින් කියලා. මම විශ්වවිද්‍යාලයේදී මගේ සංස්කෘත විෂයට අමතරව ශිෂ්‍යයන්ට සෞන්දර්ය සිද්ධාන්ත උගන්වනවා. මම ඒ ළමයින්ට කියපු එකක් තමයි ලෝකේ ලස්සනම අහස ගැන ඕගොල්ලෝ මොකද්ද කියන්නේ. ඒ වෙලේ දකුණු පළාතේ ළමයි ලියලා තිබුණා මුහුදු වෙරළ ළඟදී හවසක දකින්න අහස.
කඳුකර ප්‍රදේශවල එතකොට නන්නුවර ළමයි කන්දකට ගිහලා දකින්න අහස. රත්නපුරේ ළමයි කිව්වා සමනල කන්දේ දකින්න අහස. රත්නශ්‍රී දෙන උත්තරය තමයි මගේ අම්මා නිදන සොහනට උඩින් තියෙන අහස. මෙන්න මේ අව්‍යාජත්වයේ තමයි නිර්මාණකරුවෙකුට ඊටාම් වැදගත් වෙන්නේ. මේක දකින්නකොට මට මතක් වෙන්නේ අපේ විෂය උගන්වද්දී භාෂ කියන සංස්කෘත කවියා කියනවා නමස්කෘත්‍ය වදාමි ත්වාම් යදි පුඤ්ඤම් මයා කෘතම් අන්‍යස්යාමපි ජාත්‍යාම්මි තවමේව ජනනී භව. මම අම්මේ මම ඔබට වැඳලා කියන්නම් මම කරපු පෙර පිනක් තියෙනවා නම් ලැබෙන ජන්මයක් පාසා මට ඔබම අම්මා වෙන්න. දැන් රත්නශ්‍රී සම්බන්ධයෙන් මේ ගලපන්නේ කොහොමද? ඔහුම කියනවා අවුරුද්දයි මාස 7 දරුවෙකුට අම්මා අහිමි වෙනවා. එතකොට මට නමුත් ලෝකයේ මට ඒ අම්මගේ අහිමිච්ච ආදරේ ලෝකයේ මට දෙනවා. මම මේ ලෝකයට පෙරලා ආදරය දෙන්නේ කොහොමද? මේ අම්මා භෞතික වශයෙන් මියගිය මේ කලාකරුවා තුල අම්මා ජීවත් වෙනවා. ඔබම ලියනවා තනි වෙලා මා නන් ආඳුනන දුරු රටක මග නොදන්නා එන්න අම්මේ පාළු අහසේ අඳුර අතරින් පායලා. මෙන්න මේ අඳුර අතරින් පායලා එන නිර්මාණකරුවා බිහි වෙන්නේ මේ අව්‍යාජ අත්දැකීම් එක්ක. ඒක නිසාම තමයි ඔබ කියපු කවියක් මම ඔබට කියන්න කැමති. ඔබගේ නිර්මාණ ග්‍රන්ථයක් ඔබ පිළිගන්නනවා ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ට. ඒකෙදි ඔබ ලියනවා අඳුරු ලොවක ඝන දුර ලොනු පිනිස සොඳුරු පහන් සිල වූ සුන්දර මිනිස. මෙන්න මේ සුන්දර මිනිසා ඒ අව්‍යාජත්වයත් එක්ක බිහි වෙනවා. ඒක තමයි ඔහුගේ නිර්මාණ ජීවිතයේ උල්පත. අපේ මහාචාර්යතුමන් වතු කරපු කාරණාවක් එක්ක අපිට එතනින් ඉදිරියට යන්නත් පුළුවන්. තනි වෙලා මා නන්දුනා දුන්නා කියන ගීතය පළවෙනි වරට ගුවන්විදුලිය ඇහෙන්නේ කපුගේගේ හඬින්. ඇත්තටම මේ ප්‍රියාල ඒක තමයි මගේ ජීවිතේ පළමු වරට ගුවන්විදුලියෙන් වාදනය වෙච්ච ගීතය. හැබැයි අවාසනාවට වගේ පටිගත වෙලා නැහැ. කපුගේ සජීවීව මේ හාමෝනියම් වාදනය කරමින් ගායනා කළා යෞවන සමාජයේ වැඩසටහනකට 1975 අවුරුද්දේ. එතකොට මම පාසල් ශිෂ්‍යෙක්. රත්නශ්‍රී මහත්මයා මේක ඊට පස්සේ කාලෙක ටීඑම් ජයරත්නයන් ගීතයකට ගායනා කරන්න ඇත්තටම ඒකත් කියන්න ඕන කතාවක් මේ පියාල් 978 ටීම්ගේ සරලගේ වැඩසටහනට මොක තෝරගෙන තිබුණා. තෝරගත්ත වෙලාවේ ගුවන්විදුලියේ එතකොට ගීත සමීක්ෂකයෝ හිටියා. ඒක සමීක්ෂකයෙන් මේ අම්මේ කියන තැන් හැම එකම යටින් ඉරි ගහලා අනුචිතයි කියලා ලියලා තිබුණා. හේතුව තමයි බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය නැති කරපු දවස්. මේ අම්මේ කියලා කියන්නේ මිස් බණ්ඩාරනායක කියලා තමයි එයා උපකල්පනය කළේ. ඒ නිසා මේ කියන්න දෙන්න බෑ කියලා. අනුචිතයි කියලා තාමත් මගේ ළඟ තියෙනවා ඒ පොලියුම. සම්මානේ ඔබට ඔබේ පියා මේ ලෝකයට ආදරණය කරන මිනිසෙක් කියන එක දැනෙච්ච අතීතේ පළවෙනිම තැන මතක් කරන්න කිව්වොත් එහෙම මතක් කරන්න වෙන්නේ කොයි වගේ කාලෙකින්ද? ඇත්තටම ප්‍රියලයි තාත්තා ගැන කතා කරනකොට ලෝකයට ආදරය කරන්න කලින් තාත්තම කිව්වා තාත්තගේ ජීවිතය වියෝග වලින් පිරිච්ච ජීවිතයක් කියන එක. එතකොට මේ අවුරුද්දයි මාසයක විතර කුඩා දරුවෙක් තමයි මේ ගමන් මගේ ඇවිල්ලා තියෙන්නේ. එතනින් ඒ තාත්තා වියෝග වීම වලින් පිරිච්ච මේ ජීවිතයට නිර්මාණ ජීවිතයත් එක්ක ගෙනිය යන්න ලොකු ප්‍රස්තුතයක් හදාගන්නවා කුටුම්බ ජීවිතය තුලින්. තාත්තගේ ජීවිතේ ප්‍රශස්ත නිර්මාණකරුවෙක් බවට පත් වෙන්නේ යන්නේ එතනින් තමයි. තාත්තා අතීතයේදී ඒ කියන්නේ ඒ විඳපු දුක් ගැහැට වියෝග හැම දෙයක්ම තාත්තා විඳින්නේ කුටුම්බ ජීවිතය තුලින්. තාත්තට කියන්නේ හොඳ බිරිඳකකින් දරුවන් සමග ජීවත් වෙන. මේ ප්‍රස්තුතය තුලින් තමයි තාත්තගේ ජීවිතේ නිර්මාණ ජීවිතයත් සාමාන්‍ය ජීවිතයක් ගෙන යන පටන් ගන්න. මම මෙතෙක් දැකලා නැහැ කිසිම නිර්මාණකරුවෙක් කුටුම්බ ජීවිතය ගැන දැඩිව බැඳීම් ඇති කරගෙන ලියපු කවුගේ. තාත්තා දැඩි ලෙස තාත්තගේ නිර්මාණ ජීවිතයට කුටුම්බය ප්‍රස්තුතයක් කරගෙන තියෙනවා. උත්තේජනයක් කරගෙන තියෙනවා. මං හිතන්නේ ඒක අම්මා හරහා ලැබුණු දෙයක් වෙන්න ඇති කියන එක. මොකද හොඳම උපකල්පනය තමයි උදාහරණය තමයි තාත්තා ලියනවා. ඔබ චන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් වෙහි නිදන්නේ හිම වතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නේ. මේක තමයි මම දකින එකම දේ තාත්තගේ නිර්මාණ ජීවිතයේ තියෙන ප්‍රබල සංකේතය විදියට. මේක තමයි තාත්තා ගෙනියන්නේ තාත්තගේ නිර්මාණ ජීවිතය පුරාම. තාත්තා ලියන කවුගී හැම තැනකම තියෙන්නේ මේ කුටුම්බයේ තියෙන
ප්‍රශස්ත බව තාත්තා උත්තේජනයක් ලැබුණ බව තාත්තට සංවේදී වෙච්ච තැන් තමයි එතනින් තියෙන්නේ. මගේ බිස්සවුනේ අසපන් නුඹ මන්ත්‍රී දේවි ගෞනි දුෂ්කරවේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ බිස්සවුනේ අසපන් නුඹ මන්ත්‍රී දේවි ගෞනි දුෂ්කරවේ පලාතේ මට යන්න දෙන්න දේවි නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපැටව එහි නිදන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපැටව එහි නිදන්නේ ආමතේ නොලාදරුවෝ නවතින්න බිසව නගරේ. අපි සූදානම් එතුමන් අතින් ලියවුණු තවත් සොඳුරු ගීයකට යන්නට අපි ශශිකට ආරාධනා කරමු ඒ ගීතය සඳහා. රතන් ශ්‍රී විජේසිංහ මහත්මයා දැන් ඊට පස්සේ ඔබතුමන් තවත් අලුත් භූමිකාවට පණ පොවනවා ගුරුවරයෙකු හැටියට. ගුරු වෘත්තිය තුළ ඔබේ මුල් කාලයේ ඔබ ලද අත්දැකීම් නිර්මාණ ජීවිතයට මොන වගේද බලපෑම්?
මම හිතන්නේ ප්‍රියාල් මගේ ගුරු ජීවිතයේ අත්දැකීම් තමයි වැඩිපුරම මගේ නිර්මාණවල තියෙන්නේ. විශේෂයෙන්ම මේ දුෂ්කර සේවයේදී මම ලබපු අත්දැකීම්. ඒක වැඩිපුරම තියෙන්නේ. දැන් ওই කපුගේ ගායනා කරපු බොහෝ ගීත බිම්බරක් සෙනග නින්ද නැතිර ඒවා. ඒ වගේ අමරදේවයන් ගායන මේ සුදු නෙළුම කෝස්තර බොරුවයි වගේ ගීයක් වුණා. ඒ මගේ ගුරු ජීවිතයට තමයි අයිති වෙන්නේ. ඒ අත්දැකීම්. අපිට ඒ ගීතයට හොඳ පූර්විකාවක් ලබා ගන්නට හැකියාව ලැබෙවි. එතනින් මම ඊට පෙර දැනගන්න කැමති ඔබෙන් අපේ පඬිත් අමරදේවයන් පළමුව මුණ ගැසුනේ කොහොමද? ඒ සම්බන්ධතාවය කොහොමද ගොඩනැගෙන්නේ? ඒක ටිකක් මේ රසවත් කතාවක් ප්‍රියා. මොකද මම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ 1974 අවුරුද්දේ අමරදේවයන්ගේ ශ්‍රවණාරාධනා ප්‍රසංගය අපේ පාසලේ පැවැත්වුණා. ඒකේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5ක් වගේ මුදලක් ඒ කාලේ. ඒ රුපියල් 5 වුණත් හොයාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ ශාලාවෙන් එළිය ඉඳගෙන තමයි ප්‍රසංගය ඇහුවේ. ඔව්. ආලා මම අමරදේව මහත්මයාට ලියුමක් ලියනවා. ඔබේ ශ්‍රවණාරාධනාවෙන් අපේ සවනට ආරාධනා නොකිරණ කියලා. ඉතින් අමරකෝක ලියුම තියෙනවා. ඊට පස්සේ 1976 ඊට අවුරුදු 4කට පස්සේ අමරදේවයන් මට මුණ ගැහෙනවා. එතකොට මම ගුරුවරයෙක් ගාල්ල නගර ශාලාවේ. මුණ ගැහිලා මම කිව්වා මම අහවලා කියලා. ඔයාගේ ලියුම ආලංග තාම තියෙනවා කිව්වා. හරි ලස්සන ලියුම කියලා කිව්වා. ඊට පස්සේ අමරදේවයන් මගෙන් ගීතයක් ඉල්ලනවා. ඊට පස්සේ මම ලියනවා දුරු රටක විරහ ගිනි මැද කල් ගෙවන දේවිය කියන ගීතේ එදා තමයි මම එදායින් පස්සේ තමයි දෙන්නේ. ඊටත් පස්සේ කාලෙක 87 අවුරුද්දේ විතර අමරදේවයන් මට ආරාධනා කරනවා අපි මధుවන්ති වැඩසටහන නැවත වරක් පටන් ගමු කියලා ගුවන්විදුලියේ. මధుවන්ති 63 අවුරුද්දේ නතර වෙලා තිබුණේ සේකරගෙන් පස්සේ. ඒ අනුව අපි වැඩසටහන් 6-7ක් විතර කරනවා අමරදේව මහත්මයා මමයි. අපි ගීත 30ක් විතර ඇත්තටම ඒකක් තමයි සුදු නෙළුම කියන එක. එතකොට ওই සෝද මුවරද ගුරුතරුව ඔය සතරවරම් දේව මහරජා ඔය ගීත කීපයක්ම ගීත 30ක් විතර තියෙනවා ඇත්තටම. එහෙම තමයි මේ පස්සේ කාලේ මුණ ගැහෙන්නේ. අමරදේවයනි ඔබතුමන් මේ උල්පත පාමුලේ සටහනක් තියෙනවා. ගේය කාව්‍ය රචනයේ මිනි කිරුළ පලන් සරච්චන්ද්‍ර මානවසිංහ සේකරවන් මහා සාහිත්‍යවේදීන් අතරට නිසැකවම එක්වන අපේ කාලේ අසම සම නිර්මාණවේදියා ඔහුය කියලා රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ. ඇයි ඔබතුමන් එහෙම සටහනක් තිබ්බේ? අත වශයෙන්ම එහෙම තමයි මගේ හම්බ වුණේ. ඒ සම්භාව්‍ය සාහිත්‍යවේදීන් අතරට ඒ වස්තුව මට හමු ප්‍රශස්තතම විශිෂ්ටතම සාහිත්‍යවේදියා. ඔබතුමන් විශේෂයෙන්ම පද රචනාවක් ගායනය සඳහා තෝරා ගැනීමේදී තිබෙන ගුණය පිළිබඳ ඉතාමත් ඉහළින් සලකනවා. දැන් අපි සුදු නෙළුම ගීතය ගත්තොත් එහෙම ඔබතුමන් ඒකේ දකින්න විශේෂත්වය මොකක්ද? මේකනේ අත වශයෙන්ම මේ ගීතය කියන්නේ ගේය කාව්‍ය. ඒක කාව්‍ය විශේෂයක්. ගායනයට උචිත කාව්‍යයක්. ගායන යෝගී කාව්‍ය. ඒ ගේය කාව්‍ය ගුණය ගේය කාව්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තම සංවේදී හැඟීම් සමුදායක් දරිත කිරීම. ඒ හැඟීම් තාම මනමින් දරිත වෙනවා රත්නශ්‍රීගේ මේ කාව්‍ය නිර්මාණය. අපිට ගීතයට යන්නට පෙර ඒ විඳීම තවත් රියව් කරගන්නට හොඳ අවස්ථාවක් තිබෙනවා. මේක ඔබතුමන් විශේෂයෙන් ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ සේවය කරන අවදීදී විඳපු අත්දැකීමක්. ඒ අත්දැකීම සිහිපත් කරලා ඊට පස්සේ අපි ගීතයට යමු. ඇත්තටම ප්‍රියාල් 1981 අවුරුද්දේ ඒ කාලේ තිබි චාන්ඩු මාව ගහක් උගුල්නගේ උගුල්ල විසි කරනවා මොනරාගලට. මම වැටෙන්න ගිහිල්ලා ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන අති දුෂ්කර පාසලට. ඒ පාසලේ දරුවන්ට වැසිකිළියක්වත් තිබුණේ නැහැ. හරිම දුෂ්කරයි. ඉතින් ඒ පාසලට ආවා හතේ පන්ති ඉගෙනගත්ත පුංචි දැරියක්. ඒ බොහොම දක්ෂයි. දවසක් උදේ පාන්දර පන්තියට ගියාම මේ දරුවා පේන්න හිටියේ නැහැ. මම වෙයි කියලා. දැනගන්න හැමෝම ඉතාලම කනගාටුදායක ප්‍රවෘත්තියක්. එයා මිය ගිහිල්ලා කියලා. මම වරුවක් මෙයාට දාලා තවත් ගුරුවරයෙක් එක්ක මලගෙදර හොයාගෙන යනවා යාගේ. ඒකේ මලගෙදර තිබුණේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයේ ආසන්නයේ පොඩි වැවක් තියෙනවා. ඒ වැව කිට්ටු. දෙමටමල් විහාරය කියන්නේ ඔය දුටුගැමුණු සද්දාතිස්ස යුද්ධ වෙලාවේ පරදින සද්දාතිස්ස ගිහිල්ලා හැංගෙන පන්සල. ඇඳයට හැංගෙනුනේ පන්සලක ඒ පන්සල. දැන් දෙටුමල් කියන එක තමයි දෙමටමල් වුණා කියලා කියන්නේ. ඒ කිට්ටුව තමයි ඒකේ ගෙදර තිබුණේ පුංචි කටුමැටි ගහපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවා නම් ගේ ඇතුලේ ඇගේ මිනිහ තියන ඉඩ තිබුණේ නැහැ. ගේම් පිට ආරත්තක් බාලා
බාල පෙට්ටියක ඇගේ දේහය තැන්පත් කරලා තිබුණේ. ඒ මඩුව හදා දීලා තිබුණේ පෙට්ටිය රඳින්න ගමේ අය සල්ලි එකතු කරලා. මට හොඳට මතකයි ඇගේ දේහයට අඳලා තිබුණේ අර පඳු පාට වෙච්ච පාසල ඇඳපු සුදු ගවුම. මලගෙදර 10ක් 12ක් සෙනග හිටියේ නැහැ. ඒ තාත්තා මැදිවිය කෙනෙක්. මගේ වයස අද 25ක් විතර එතකොට. කවුරුත් ඇඬුවේ නැහැ මලගෙදර. මම තාත්තට කිට්ටු වෙලා අහනවා මොකද උනේ කියලා. තාත්තා මට කියනවා මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වැවට යනවා මල් කඩන්න. මල් කඩාගෙන ඇවිල්ලා විකුණනවා පන්සලට යන අයට. ඒ ලැබෙන සල්ලි වලින් එයාට ඕන කරන දේවල් ගන්නවා. සල්ලි ඉතුරුනොත් ගෙදර වේදමටත් දෙනවා කියලා. ඒ නොවැම්බර් මාසේ වහිනවා හොඳට මෙහාට. වැව පිරීලා. දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා. පෝයට වැඩියෙන් සෙනගෙනවා පන්සලට. ඉතින් එයා කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණ ගන්න පුළුවන් කියලා. එයා වේලාසන වැවට ගියා. රැ වෙනකල් ආවේ නැහැ. මිනිස්සු කලුවර එනකොට හුලුවද පත්තරන් ගිහලා වැවට බැලුවා හොයාගන්න බැරි වුණා. පහුවෙන්ද උදේ පාන්දර ඇගේ මිනිහ පාවෙලා ඇවිත් වුණ වැවේ උරට. ඇගේ අතක ලිහි ගිය නිලුම් මල් දෙකක් රැඳිලා තිබුණා. දැන් ওই සිද්ධිය ඇහුවට පස්සේ මහ විශාල කම්පාවක් මගේ හිතේ ඇති වෙන්නේ. අපි මම මාරු වෙලා ආපහු ඇවිල්ලා අමර දේවයන් යෝජනා කළාම අපි මදුවන්ති කරමු කියලා. ඒකෙදි මම මේ සිද්ධිය ලියන්න උත්සාහ කරනවා. එහම ලියද්දි පොඩි වෙනසක් කරනවා. මේකේ ස්ථාන නාම වෙනස් කරනවා. මොකද සිද්ධිය උනේ ඔක්කම්පිටියේ දෙමටවල් විහාරේ වුණාට වඩාත් ප්‍රකට ස්ථාන නාම දෙකක්. සොරබොර සහ මහියංගනය සම්බන්ධ කරගන්නවා. ඒ කලාපයෙන් පිටට මං ගෙනියන්නේ වෙල්ලස්සෙම තමයි ඒවත් ඔක්කොම. එම ලියලා වඩාත් ආශ්චර්යවත් දෙයක් නෙමෙයි ප්‍රියා. ඕක අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදින උත්සවයක් තිබුණා කොළඹ ටවර් නගාලේ. එදා මූලාසනේ මහාචාර්ය සරච්චන්දයන් හිටියේ. මටත් පොඩි කතාවක් තිබුණා. එදා අමරදේවයන් ওই කතාවත් කියලා ගායනා කළා ගීතේ. එදා ඇත්තට මේ වේදිකාවේ තිබු හොඟ දෙනෙක්ගේ ඇස්වල කඳුළු තිබුණා. නමුත් ඒ දරුවගේ මලගෙදර දවසේ ඇය වෙනුවෙන් අඬන කවුරුත් හිටියේ නැහැ. ඒ අවුරුදු ගානකට පස්සේ නැගිච්ච හැම කඳුලක්ම ඒ ඔක්කම් පිටියේ අප්‍රකට වැවේ එරිලා මිය ගියේ. ඒ 11 හැවිරි දැරි වෙන විදිහට මට හිතෙනවා. කලා නිර්මාණ වලට හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඇත්තට මේ දරුවගේ හැබැයි අවමංගල්‍ය පැවැත්තුනේ ඔක්කම් පිටියේ නෙමෙයි ටවර් රංගහරේදී කියලායි මම හිතන්නේ. ඒක තමයි ඇත්ත. ඒ සංවේදී සිද්ධිය පසුබිමෙහි වුණු පද නිර්මාණය එතුමන්ගේ හඬින් ගයනකොට ඒ අපේ හදවත් වලට වඩාත් තදින්. ඔබ කිව් ආකාරයෙන්ම කම්පියුටරයට එහෙමත් නැත්නම් හුලන්දාවට විසි කරලා දැමීම තුළ තිබුණු අරමුණ වෙන එකක්. නමුත් ඒක වෙස්වලාගත් සුබපැතුමක් වුණායි කියලා මම යෝජනා කරොත් ඔබේ නිර්මාණ ජීවිතේට ඔබ එකඟයිද? ඇත්තටම ප්‍රියාල එහෙම තමයි මම හිතන්නේ. මොකද ඒ කාලේ විඳ ගන්න තරමක් අමාරු වුණා තමයි. නමුත් ඒ අත්දැකීම් වෙන මොන ආකාරයෙන්වත් මට ලබා ගන්න බැරි ඒවා. මට තේරෙනවා ඒක මම වාක් පොහසත් වුණා කියලා අත්දැකීම් වලින් ඒ ජීවිතේ නිසා. අප අද මෙතනදී නොගැවුණත් විශේෂයෙන් බිම්බරක් ගීතය ඒ වගේම තවත් ඒ වගේ ගීත ගණනාවක් තියෙනවා. මගේ විසවුනේ ආසාපන් ගීතය ඒ අතර තියෙන අග්‍රම ඵලයක් බවට පත් වෙනවා. ඒ වගේම රණවරා ගීතය සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරපු ගීතේ මේ සියල්ල මේවට පාදක වුණු විශේෂ කාරණාවන් බොහොමයක් තියෙනවා. අපිට පුළුවන් කෙටියෙන් ඒවා පිළිබඳව මතක් කරන්න. ඇත්තටම ඉතින් දැන් බිම්බරක් සෙනග ගීතය ගැන කියනවා නම් දැන් මම මුල්රාගල රාජකීය විද්‍යාලයේ අවුරුදු 5කට ආසන්න කාලයක් වැඩ කළා. ඔක්කම්පැනි ඉඳලා මම මාසෙකමාරක් ඉඳලා රාජකීය විද්‍යාලයට එන්නේ. දැන් මගේ පාසල ඇරිලා මම යන්න ඕනේ මගේ නවාතැනට යන්න ඕනේ මුල්රාගල කච්චේරි පරිසරයේ උඩින්. දවසක් එහෙම යනකොට කච්චේරි වට කරලා ලොකු සෙනගක් 300ක උද්ඝෝෂණයක දෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන් පාට පෝරු ලියලා තියෙනවා. ඒවයි තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ යටකට වැරළෝ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. මම එතන හිටගෙන කල්පනා කරනවා ඇත්තටම ඌව වෙල්ලස්ස කියන්නේ මොකද්ද කියලා. මට මතක් වෙනවා 1818 මේ කැප්පෙටි පොළොමොල්ලවිල කොහොකුඹුරාල බූටෑවිරාල ඊරිගම කළුබණ්ඩ වගේ අයගේ ප්‍රධානත්වයෙන් ආරම්භිච්ච සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව ඇරඹුණු පළවෙනි ජන අරගලය. ඒක පැනලාගෙන ඌවේ වෙල්ලස්සේ. ඒ වෙලාවේ රොබර්ට් බ්‍රවුන්රික් කියන සුදු ආණ්ඩුකාරයා නියෝග කරනවා මාෂල් ලෝ පනවලා යුද නීතිය පනවලා අවුරුදු 15ට වැඩි කිසි පිරිමි ළමයෙක් ඉතිරි කරන්න එපා කියලා වෙල්ලස්සේ. සියලු දේවල් ඝාතනය කරනවා. ගම් පිටින් ගෙන තියනවා වැව්ව මුණු කරලා බෙදලා දානවා හරක බාන පා විනාශ කරනවා. ඉතිරි වෙච්ච ටික දෙනා කොමුක්කන් වෙදිගේ හැඩෝ වෙදිගේ පල්ලයට බහැලා පානම් පත්තුවේ දිගමඩුල හැංගිලා ජීවත් වෙන්නේ. අද මේ මිනිස්සුන්ට තියෙන දෙමළ වාසකම් හොද දිනකොට. අර තෙන්නකෝණේ මිරානන්දගේ උඩට කරලා ගැලවිච්ච පොතක තියෙනවා වලපනේ මැද කිඳ කියන ගමේ පවුලේ 14 දෙනෙක්
බඩගින්න හුලන් බැරුව සාලෙ මැද්දාවේ ගෙලිමෙලක් ගහලා 14 දෙනාම ගෙලිමෙලට පැනලා මැරෙනවා. එච්චර භීෂණයක් දියත් කරේ. ඉතින් මම කල්පනා කරනවා මං ඇයි අර මිනිස්සුත් එක්ක අතන වාඩි නොවෙන්නේ කියලා. මමත් ඒගොල්ලෝ එක්ක වාඩි වෙනවා. ඒක මගේ අත්දැකීමක් වෙනවා. පස්සේ කාලේ ওই සිද්ධිය ගැන කියන තමයි මම ලියන්නේ. මම ලියන්න පොඩි මට පදනම් වෙනවා මේ සබරගමුවේ සමන්දේ වගේච්ච කවියක් තියෙනවා ජන කවියක්. ඒක තියෙනවා මේ කන්ද උඩින් බැස්ස කලට පෙනේවුළු මාලිගාව දිම්බරකුත් සෙනගැවිත් රුවට කෙරෙව් මාලිගාව උදේ හවා දිස්න දිදී රන්කොත් බබලන සුභාව ලංකාවට තිලකයක් කිය සබරගමුවේ මාලිගාව. මම ලියන්නේ ඔය විදිහට නෙමෙයි හැබැයි අර හටන් කවිලා කෘතියද යුද්ධයටත් ඇවිත් සිඳු පිට නැවුනගලා පරංගි උන්නමුත් තවත් කොළඹට කොට බැසලා බිම්බරක් සෙනගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු සරණ භූමියේ මනරම් මාලිගාව පො. එහෙම තමයි මේ ගීතය බිහි වෙන්නේ. මාචාර්යතුමන් දැන් එතනින් අපිට හොඳ ප්‍රවිෂ්ටයක් ලැබෙනවා එතුමන්ගේ භාෂා භාවිතය පිළිබඳ. විශේෂයෙන් ජනකවියේන අත්දැකීම් ජනකවි භාෂාව ඒ සියල්ල යොදා ගන්න අතරතුරේ විදග්ධ භාෂාවත් ඉතාමත් අපූර්වට පුරුද්දා ගන්නට ඔහුට හැකියාව ලැබෙනවා තමන්ගේ නිර්මාණ තුළ. ඔහුගේ භාෂා භාවිතය පිළිබඳ අපිට අප හැරලා බලද්දී වගේ තීරණයක් දෙන්න තියෙනවා. රත්නශ්‍රීගේ නිර්මාණ අධ්‍යයනය කරපු කෙනෙක් හැටියට මට දැනෙන දෙයක් තමයි එතුමාට විවිධ භාෂා සාහිත්‍යයන්ගේ කවර හෝ ආభాසයක්. ඒ කියන්නේ ආభాෂය කියන්නේ යමකින් ලබන ආලෝකයක්. ඒකට පාලි භාෂා සාහිත්‍යයෙන් ලැබිලා තියෙනවා. සංස්කෘතෙන් ලැබලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍ය හදාරීමෙන් ලැබපු ආලෝකය ඒකෙන් ප්‍රකාශයටපත් වෙනවා. දැන් මෙතෙන්දි මම තව දෙයක් මතක් කරන්න ඕනේ. අර එතුමා කියපු මේ භාෂාව එන්නේ කිසියම් කලාකරුවෙකුට දැන් රබීන්ද්‍රනාත් tagore තුමාගේ භාෂාව ගත්තොත් ඒක හරි අව්‍යාජයි. භාෂාව පිළිබඳ ප්‍රාමාණිකයෙක්. නමුත් තෝරාගන්නේ සරල උදාහරණ. ගැමියන්ගේ භාෂාව. ජීවිතේ Taman අත්දකින දේවල්. දැන් ප්‍රේමය ගැන ගොඩාක් දේවල් මිනිස්සු ලස්සන මල් ගැන කියද්දි tagore තුමා ගන්නේ මිහිකතට තන මල සෙයින් ඈ මගේ හදට සමීපයි. පොළවට කිට්ටුවෙන් පිපෙන මල. රත්නශ්‍රීගේ ජීවිතයේ මහ පොළවට සමීපයි. මහ පොළවේ උපදින දේවල් වලින් වියුක්ත නැහැ. ඒ වගේම අපි විශේෂයක් ඒක දකිනවා අර අනිත් කෙනෙක්ගේ තෙත. දැන් අපි කිව්වනේ අර එතුමා කි ඉස්සෙල්ලා වෙච්ච අපි අත්දැකීම. දැන් ඔබ මතු කරපු කාරණය සුදු නෙළුමකෝ ගීතය මේ දේශයේ මහා ගාන්ධර්වයන් හඬින් ගැයෙනවා රත්නශ්‍රීගේ ඒ ගීතය. ඒ ඇහෙන මොහොතේ ඒකට ප්‍රවේශයක් සපයමින් අපේ ගේයපද රචකයා කියනවා හැබැයි මේ අවමගුල් ගෙදර තිබුණේ එදා නෙමෙයි ඊට අවුරුදු ගානකට පස්සේ ටවර් මට හිතෙනවා මෙතනදී මොකද්ද වුනේ ඔබේ ඇස්වල කඳුළු මේ කතා කරන මගේ. එතකොට මේ ගැන කියද්දි අපේ ප්‍රවීණ සංගීත විශාරද මනෝජ් පීරිස් ඇතුළු ඒ සහෘද සංගීත කණ්ඩායම කිසියම් මිනිහෙකුට පුළුවන් නම් තව තැනකින් අත්දැකීමක් ලැබලා ඒ තෙත් වෙච්ච හදවත ලෝකයේ තෙත් කිරීමක් බවට පත් කරන්න. ඇස් දෙකට විතරක් නෙමෙයි පපුව තෙත් කරන්න. අන්න ඒ සඳහා උපරිම විදිහේ ප්‍රකාශන මාධ්‍යයක් හැටියට භාෂාව භාවිත කිරීමේ ශක්්‍යතාව හැකියාව මේ ගේය පද රචකයා සතුයි. අපි සූදානම් තවත් ගීතයකට යන්නට රත්නශ්‍රී විජේසිංහන්ගේ ගීතාවලියන තවත් සුන්දරතම ගීතයක් ගායනා කිරීම සඳහා අප ජානක වික්‍රමසිංහටයි ආරාධනා කරමු. ශ්‍රී ලංකාවේ ගෙවිගේ දශක කිහිපයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේම පරීක්ෂා බලද්දී එහි ඉහළම ගුණාත්මක ගීපද රචනා අතර එතුමන්ගේ ගීපද රචනා තියෙනවා. ඒ ගීපද රචනා ඒ තරම් ඉහළ මට්ටමක පවතින ඒවායේ තියෙන විශේෂතා අපිට හඳුනා ගන්න තියෙන මොනවා? රත්නශ්‍රීට කලින් ගීත රචකයෙකුත් හිටියා. ඌට සමකාලීනව ගීත රචකයෙකුත් ඉන්නවා. එතකොට දැන් මෙතනදී අත්දැකීම් මම කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි දැන් උදාහරණයක් විදිහට දැන් අපි කතා කරපු දැන් බිම්බරක් සෙනග ගීතය ගත්තොත් ඒ අත්දැකීම මේ 80 ගණන් වල ඒ කියන්නේ අතීතයේ තිබෙන්නේ නැහැ 80 ගණන් වල අලුත් අත්දැකීමක්. ඉතින් ඒක මේ ඒක පැත්තක්. අනිත් එක දැන් අපි ලෙන්චිනාවේ ගීතයක් ගත්තොත් ඒ අත්දැකීම අපිත් දැකලා තියෙනවා. සෙසු ගීත රචකයොත් දැකලා තියෙනවා. නමුත් රත්නශ්‍රීට පුළුවන්කම ලැබෙනවා අර කවුරුත් දැක්කත්
ඒ කියන්නේ ඔවුන්ගේ මේට ග්‍රහණය නොවන අත්දැකීමෙන් ගීතයක් නිර්මාණය කරගන්න. ඉතින් ඒක මම හිතන්නේ සුවිශේෂ කාරණාව. දෙක තමයි අර රත්නශ්‍රීගේ ගීතවල තියෙන ඒ අර අපේ අමරදේව සර් කිව්වා වගේ මේ ගායනීය සුගායනීය බව ගීතා ගුණය. ඉතින් ඒක තියෙනවා. මොකද රත්නශ්‍රීගේ සමහර කවිවලත් මම ඒක දකිනවා. දැන් හැම කවියකම රත්නශ්‍රීගේ විතරක් නෙමෙයි. දැන් අපි හිතමු ජී.බී. නිසඳස් කවියේ සමාරම්භකයන් වන ජී.බී. සේනානායක සිරිගුණ සිංහේ කවි වලට මම හිතන්නේ තනුවක් දාන්න අසීරුයි. මොකද ඒවයේ තියෙන්නේ වෙනත් හැඩතල. නමුත් රත්නශ්‍රීගේ සමහර ගීතවල මොකද එකම අත්දැකීමෙන් රත්නශ්‍රී නිර්මාණය කරන ගීත තියෙනවා. දැන් අපිට ලෙන්චිනා වගේ ගීතයක් මම හිතන්නේ කවියටත් නැගුණා, ඒ වගේම ගීතයටත් නැගුණා. ඉතින් ඒ මයිකෙන් අදහස් කරන්නේ ඒ කාව්‍යමය ගුණය රත්නශ්‍රීගේ නිර්මාණවල තියෙනවා. අමරදේවයිනේ බොහෝ විට විචාරකයන් හඳුන්වන කාරණාවක් තමයි දෙන්නේ. සේකරයන් ගත් මග එතන සිටලා ඉදිරියට අරන් යාම තමයි ඊටත් වඩා ඉදිරියට අරන් යාම තමයි අපිට රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගෙන් පෙන්눔 කෙරෙන්නේ කියලා. ඔබතුමන් මේ තර්කයට එකඟයිද? අත වශයෙන්ම මට එකවරටම හිතෙන්නේ මහගම සේකර මා එක්ක බොහෝ සමීපයෙන් මට සංවේදීව ඒ සියලු පදවන්ති ගීත සංග්‍රහයෙන්ම පේනවා ගී පොතයි ජීවිතයි කියලා අපි දෙන්න හැඳුන්වන්නේ. නමුත් ඒ එක්කම ඒ වගේම සේකරයෙන් පසු මට හමු වුණු මේ අද්විතීය මේ ගේය කාව්‍ය රචකයා තමයි රත්නශ්‍රී. මොකද ඒ වදන් වල ඒ ගේය කාව්‍ය ඛණ්ඩයන්ගෙන් රූපණය වෙන්නේ අදහසක් පමණක් නොවේ. ඉතා සියුම් හදවතට දැනෙන මනෝභාවයක් ඇති වෙනවා. ඒ භාවාත්මකයි හරියට. මම ඒ භාවයට සමවැදෙනවා. අන්න එබඳු ඉතාම සංවේදී මේ භාෂා සාහිත්‍ය සංවේදීව පරිහරණය කරන ගේය කාව්‍ය රචකෙක් හැටියට අපි සදානුස්මරණීය කවියෙක් හැටියට රත්නශ්‍රී අපි සඳහන් කළේ. රත්නශ්‍රී විජේසිංහ දැන් අමරදේවයන් සටහන් කළ පරිදිම සේකරයන් සහ අමරදේවයන් රැගෙන එන ඒ සුසංයෝගවල ඉතාමත් විශිෂ්ට ගණේ නිර්මාණ පිහි වුණා. ඒ නිර්මාණයකරණයට සරල වෙන තවත් පසු පරම්පරාවක් හදන්න ඔබට සහ කපුගේ මහත්මයාට හැකි වෙනවා. ගුණදාස කපුගේ කියන චරිතය ඔබතුමන්ට මුණ ගැහෙන්නේ කොතනද? ඇත්තටම මුලින් කිව්වාගේ ප්‍රියාල් මේ අමරදේවයන්ට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයි කියලා අපි ඉස්කෝලේ යන කාලේ හිතුවේ නෑ. නමුත් පස්සේ කාලේ අමරදේවයන්ට මට ගීත ලියන්නත් ලැබෙනවා. ඒක ලොකු භාග්‍යයක් මගේ ජීවිතේ. මගේ මුල්ම ගීය ගායනා කළා කිව්වේ කපුගේනේ. ගුවන්විදුලි. නමුත් කපුගේ මට මුණ ගැහෙන්නේ ඊටත් අවුරුදු 7කට පස්සේ. මම මොනරාගල වැඩ කරන කාලේ ගුරුවරයෙක් හැටියට කපුගේ රජරට හිටියේ. කපුගේ කාලේරාවේ ප්‍රසංගය සංවිධානය කළා. දවස් 5ක විතර වැඩමුළුවක් තියෙනවා. අපි මේ අනුරාධපුරේ යනවා. අපි ගිහින් අතර වෙලා ඉන්නවා. එදා තමයි කපුගේ ඉස්සෙල්ලා හම්බෙන්නේ. ඒන් අනතුරුව තමයි ওই නින්ද නැතිරේ මගේ බිස්සෝනිය සපන් වීදියේ බුදුහිමි කියන වගේ ගීත රචනාවෙන් මුල්ම කාලේ 83 විතර. ඉන් පස්සේ දිගටම කපුගේ සහ මගේ අතර සමීප ආශ්‍රයයක් තියෙනවා. ඒ අමරදේවයන්ත් ළඟින් හොයාක ආශ්‍රය කරනවා අපි. අමරදේවයන් ඉස්සර මම අගනුවර සේවය කරන කාලේ අපේ නවාතැනට හවසට අමරදේවයන් එනවා. ඇවිල්ලා අපිත් එක්ක මේ සර්පිනාවත් අරගෙන ඉන්නේ. ඇවිල්ලා හුඟක් ඉතාම මధుර සන්ධ්‍යාවල් ගත කරනවා අපි. ඒ කපුගේගෙත් එක්කත් එහෙම ලොකු සමීප සම්බන්ධයක් තිබුණා. කපුගේ අපේ සමුගන්නත් සති 3කට විතර කලින් අපේ ගෙදර ආව ගාල්ලේ. ඇවිල්ලා එක්තරා මංගල්‍යෝත්සවයකට සහභාගී වෙන්න මම අපිත් එක්කම ගියා. ඉතින් ඒ වගේ ඊට සමීප සම්බන්ධයක් තිබුණා. තවත් එකක් තමයි මොකද කපුගේ විශ්වාස කළ දේශපාලන සහ මේ අර්ථක්‍රමය පිළිබඳව කපුගේ අදහස් බොහෝ විට මාත් එක්ක සැසඳෙනවා, ගැළපෙනවා. කපුගේ හුඟක් මේ සෝවියට් සාහිත්‍ය පරිශීලනය කරපු කෙනෙක්, හුඟක් කියවපු කෙනෙක්. කපුගේට ඒ අවබෝධය තිබුණා. කපුගේ අතපත් වෙන නිර්මාණ තෝරා ගැනීමේ ඉතාමත්ම විචක්ෂණතාවයක් කපුගේට තිබුණා. සාහිත්‍යමය නිර්මාණයට ඇරෙන්න ඔහු කාගත් පුද්ගල තරාතිරම් බලලා නෙමෙයි නිර්මාණ තෝරගත්තේ ඇත්තටම. නැත්තම් මමගේ ආධුනික නිර්මාණයක් කපුගේ අතින් කවදාත් ගෑන එකක් නැහැ. ඒ නිසා කපුගේ තිබුණා. ඒ කපුගේ අනිත් එක කපුගේ තිබුණා මේ මහා දැඩි මේ මානවීය ගුණයක්. අර ඔබ කිව්ව විදිහට. දැන් උදාහරණ විදිහට කියනවා නම් මුල්ම කැසට් පටය මාවතේ දෙවෙනි කැසට් පටය කපුගේ මාවතේ ගීතය නිකුත් කළාම
ඒ කැසට් සමාගමෙන් කපුගේට ගෙවුවේ රුපියල් 30000යි ඒ කාලේ. ඉතින් මගේ ගීතවලත් මගේ ගීත තුනක් තිබුණා. ගීත තුනට හම්බුණා රුපියල් 750. 50ක්ම හම්බුණා. කපුගේ මාත් එක්ක තිරෝද අතයකින් නැගලා ඉස්සෙල්ලම ගියේ කොහෙටද දන්නවද? 80 වැඩ වර්ජනයට මුණ දීලා රස්සාව නැතුව ඉන්න සහෝදරයෙක් කියලා කපුගේ මිත්‍රයෙක් රාජගිරි ගේ කැඩලා ළමයි 3 දෙනෙක් ඉන්නවා පවුලේ. ඉටු දෙවුරන් හිටියේ. කපුගේ අර සල්ලි වලින් රුපියල් 20000ක් දුන්න ගේ හදාගනින් කියලා යාළුවාට. ඉතිරි සල්ලි වලින් මේ නුගේගොඩ ආපන ශාලාවක බිලක් තිබුණා හිග ඒක බේරුවා. ගෙදර ගිහින් රුපියල් 3000යි. කපුගේ කියන්නේ ඒ තමයි. ඔව් පුද්ගල චරිතයෙන් එහාට ගිහිල්ලා ඔබේ ගීපද නිර්මාණ ඔහු සංගීතඥයෙක් හැටියට හා ගායකයෙක් හැටියට මොන වගේ සාධාරණීකරණය කළ හැකි තැනකට ගෙනාවද? මම හිතනවා ඇත්තටම කපුගේට මේ පදමාලාවට සාධාරණ ඉෂ්ට කරලා පුළුවන් නාදමාලාවක් තෝරගන්න නිර්මාණය කරන්න අපූර්ව හැකියාවක් තිබුණා කියලා. දැන් උදාහරණ දෙකට ওই බිම්බරක් සෙන ගීතේ ਉਹ භාවිත කරන්නේ පහතරට යක්බෙරය සහ වස්දණ්ඩ. ඒක භාවිත කරන්නේ අපි දන්නවා මේ යවතු කර්මවලදී තොইল පාවලවලදී යකුන් එලවන්නේ. දැන් මේ යකුන් ටිකක් තමයි එන්න හදන්නේ වෙල්ලස්සට. නිසා ඕන් පළව හැරීම සඳහා ඖචිත්‍ය සලකලා හොඳම නාදමාලාවල් තෝරගන්නවා. හොඳම තනුවක් ඇතරවර හටන් කය වෙන නාදාකෘතියම වැඩි දියුණු කරලා ඒක ඉක්මවා යන තනුවක් ඕන නිර්මාණය කරනවා. ඒ නිසා මම හිතන්නේ පදමාලාවට ගැළපෙනම සංගීත ආකෘතිය සහ නාදමාලාව තෝරගන්න උට අපූර්ව ඉලක්ක තිබුණා. ප්‍රතිභාවක් තිබුණා. අපි කතා කරමින් සිටියේ ගුණදාස කපුගේ සහ රත්නශ්‍රී විජේසිංහ යන සුසංයෝගය පිළිබඳව. ඒ සුසංයෝගය පිළිබඳ කදිම සාක්ෂියක් අද තඹරවිලට එකතු කරන්නට අපි ප්‍රේමවර්ධන කපුගේට ආරාධනා කරමු. සිංසල සිංහු කියන නලලේ තිලක තියන කිරිල්ලි තුටින් හදවතක් කරගෙන එනිගත් තල්ලරඹට ආවාදෝයි ගිල්ලි සිංසල සිංහු කියන නලලේ තිලක තියන කිරිල්ලි තුටින් හදවතක් කරගෙන එනිගත් තල්ලරඹට ආවාදෝ තිගිල්ලි ඉවනු හුරු වචින් පෙම් කවිකි කුරුල්ලාට වචී ගිනි මල්ලින් තැනු මල් පොකුර අතට ගත්ත මනාලි මතු සම්මේ මතුර කටු අතරේ පිපි වෙනුන සුරූපී සිංහල සිංහු කියන නලලේ තිලක තියන කිරිල්ලි තුටින් හදවතක් කරගෙන ගිනිගත් තල්ලරඹට ආවාදෝ ගිල්ලි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනග හඬාවි ඒ කඳුළු සිංහලට නගන් ඔබට හැකිය ක්‍රියාවි ආදරය ඔබට බාරයි රැකගනින් දේවතාවි සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලි තුටින් හදවතක් කරගෙන එනිගත් තල්ලරඹට ආවාදෝයි ගිල්ලි සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලි තුටින් හදවතක් කරගෙන එනිගත් තල්ලරඹට ආවාදෝයි ගිල්ලි
1994 දවසක් රෑ මට විශාරද කම්පත් වලින් විතරක් උත්තර දෙන්න බැරි බවයි මම විශ්වාස කරන්නේ. ඔබට තියෙන අත්දැකීම අනුව කුණදාස කපුගේ මහත්මයා සහ ඔබගේ පියා අතර තිබුණු සමගතාව ඔබට සහ ඔබේ පවුලේ අයට මොන විදිහටද දැන්? ඔව් කපුගේ මාමම අපි දකින්නේ අපේ තාත්තා වගේම තමයි, දෙවනි තාත්තා වගේ තමයි. ඒ තරම් බොහොම කිට්ටු ඇසුරක් කපුගේ මාමගේ අපේ පවුල අතර තිබුණා. හැම මොහොතකම කොටිම කියනවා නම් අපි කපුගේ මාමට නිදිහ ගන්න කියලා වෙනම ඇඳකුත් ගෙනාවා. කපුගේ මාමා ගොඩාක් උස කෙනෙක්නේ. හැමදාම කකුල් දෙක එළියේ. පස්සේ තාත්තා කිව්වා පුතේ අපි කපුගේ මාමට නිදියන හොඳ ඇඳක් ගේන්න ඕනේ කියලා. ඒ වගේ ඉතින් අර කපුගේ මාමට අපි හැම අතින්ම අපේ තාත්තා කෙනෙක් වගේ තමයි. ළඟට හැමදේම ගෙනල්ලා ඉන්නේ. අපිත් එක්ක පුදුමාකාර බැඳීමක් තිබුණා. මගේ විවාහ මේ මංගල අවස්ථාවේ අත්සන් කරත් කපුගේ මාමා තමයි. අපි හැම දෙයකටම ජීවිතයේ යම් හැම තීරණාත්මක සම්දිස්ථාන හැම දෙයකදීම කපුගේ මාමා තාත්තා වගේම තමයි අපේ හැම දෙයක්ම ස්පර්ශ කරේ ජීවිතේ. ඒ වගේම දැන් විශේෂයෙන් කපුගේ මහත්මයා සමග සහ අනෙකුත් තාත්තගේ පොදුවේ නිර්මාණ දිහා ඔබ බලද්දී අද මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඔව්. මුලින්ම කියන්න ඕන හොඳම දේ දරුවන්ටයි කියලා තියෙනවානේ. ඒ වගේ තමයි දැන් දෙමව්පියන් දරුවන්ට ප්‍රායෝගිකව බොහෝම සම්පත් භවභෝග ගෙනල්ලා රැස් කරනවා දෙනවා. මගේ තාත්තා ආධ්‍යාත්මිකව තමයි මේ දේවල් දරුවන්ට, විශ්වයේ දරුවන්ට හැම කෙනාටම දෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි තාත්තා ලියනවා සුවඳ මුවරද බරිණි ආකුල යෞවනය දොර ළඟ හිඳි මලක්සේ ඔබ පිපෙනු නිසකයි වසන්තය ළඟ මේ පණ්ඩිත අමරදේවයන් තමයි ගීතය පසුකාලයක ගායනය කරන්නේ. ඊළඟට තාත්තා කියනවා හොඳම දේ ඔබ මුළු ලොවට ආදරය කරන්න. ඒ විදිහට තමයි ලෝව ඔබට ආදරය කරන්නේ. මේ දේවල් තමයි දරුවන්ගේ සිත් ස්පර්ශ කරන්නේ, හදවත් ස්පර්ශ කරන්නේ. මේ තුලින් ජීවිත පරමාදර්ශයක් ඇති කරගන්න, තමන්ට කියලා ජීවිත දර්ශනයක් හදාගන්න. මේ දේවල් තමයි තාත්තා ලබා දෙන්නේ. මේක මහා ප්‍රාතිහාරයක් වගේ. මේක මට නම් ඇත්තටම මේ ලොකු අභිමානයක්, අහිංසක ආඩම්බරයක් තියෙනවා. මේ වගේ තාත්තා කෙනෙක්, කියන්නේ විශ්වයක් වටින, ලෝකයක් වටින තාත්තා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න ලැබෙන එක මහා විශාල භාගයක්. තාත්තා ඉච්ඡට වටින වස්තුවක්. ඒ විශ්වාසය වගේම සුනිල් මිහිඳුකර මහත්මයා රත්නශ්‍රී විජේසිංහන්ගේ ගීතාවලිය අපේ පිරික්සද්දී ඔහු සාමාන්‍යයෙන් අප අත නොගසන ශේෂ්ත්‍රයන් කෙරෙහි ඔහුගේ ගීත යොමු කරනවා. එහෙමත් නැත්නම් විවිධ පැතිකඩ කරා පැතර යන මාතෘකාවන් ඔහුගේ ගීතවලට පාදක වෙනවා. ඔහුට මේ විවිධ මාතෘකා පිළිබඳ ලබා තිබෙන විශේෂිත ආభాෂය කොහෙන්ද ලැබෙන්නට ඇත්තේ? මේ ඒකත් අත්දැකීම් ඇසුරෙන්ම තමයි. මොකද විශේෂයෙන් සඳහන් කළ යුතු දේ තමයි රත්නශ්‍රී තම ගීතවලට පාදක කරගන්න චරිත. ප්‍රධාන වශයෙන් නිර්ධන පාන්තික චරිත. ඒ කියන්නේ කර්ණවැයමෙන් වෙන්න පුළුවන්, පෙදරේරුවන් වෙන්න පුළුවන්, බුලත් විකුණන අම්මලා වෙන්න පුළුවන්, කොහුලනු කර්මාන්තේ ඒ අය වෙන්න පුළුවන්, ඇඟලුම් ශේෂ්ත්‍රය අය වෙන්න පුළුවන්, රිදි සෝදන ලෙන්චනා වගේ ගීතයක් ගත්තොත් දැන් මේ ආකාරයෙන් විවිධ උදාහරණ දෙන්න පුළුවන්. මේ ඔහු මේ අර මං කලින් කිව්වා වගේ මේ වෙනත් ගීත රචකයින්ගේ අවධානයට හසු නොවන පුද්ගල චරිත තමන්ගේ නිර්මාණ වලට පාදක කර ගැනීම. ඉතින් දැන් මෙවැනි චරිත සහ සිදුවීම් රත්නශ්‍රී මේ යොදා ගැනීමෙන් පේන්නේ මේ ගීත රචකයේ තියෙන වගකීම, සමාජ වගකීම. ඒක කවියෙක් විදිහටත් ඉහළින්ම රත්නශ්‍රී සතු වෙනවා. ගීත රචකයෙක් විදිහට ගත්තත් මොකද ඔහුගේ මම හිතන්නේ බියනවන් අයියන්ගේ කාව්‍ය සංග්‍රහය, මම හිතන්නේ පළවෙනි කාව්‍ය සංග්‍රහය, ඒ පෙරවදන කියවොත් අපිට තේරෙනවා රත්නශ්‍රී බොහොම සවිඥානිකව දැනුවත් තමයි සමාජ වගකීම ගැන කතා කරන්නේ. රත්නශ්‍රී විජේසිංහන්ගේ නිර්මාණවල තිබෙනා වූ සමාජමය දෘෂ්ටිය පිළිබඳ කතා බහ කරන්නට කදිම ප්‍රවේශයක් අපිට ලබා දෙවි ලෙන්චිනා ගීතය. සුනිල් ඉදිරිසිංහන්ගේ හඬින් ඒ ඇසු ගීතය අද දවසේදී ජානක වික්‍රමසිංහ සූදානම් තඹරවිලට එකතු කරන්නට. ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තරට වී ගොම්මනේ. ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තරට වී ගොම්මනේ.
බිත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදලා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයාසේ පායනා ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කළුවර වුණා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාමලැකිලි උණු ගිහින්ගේ කින්ද නොදැනේ කාරණා සේසිලා පරිසුද්ධවීමෙන් යුගදත් ඇගේ බබරනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ සුනිල් මිහිඳුකුල මහත්මයා අපිට මේ ගීතයට යන්නට පෙර මතක් කරපු කාරණාවත් එක්කම විශේෂයෙන්ම දැන් ලෙන්චිනා ගීතය වගේම නිර්මලා ගීතය බැලුවාම ඒ වගේම කර්ණවැමි ගීතය ඒ වගේම තවත් ඕනතරම් උදාහරණ දෙන්න පුරහඳට පේන්නට ගීත වගේ ගීත ගත්තොත් එහෙම සමාජයේ වැඩිපුර කතා බහට ලක් නොවන විශේෂයෙන්ම ගීතයකට මාතෘකා නොවන බොහෝ පිරිසක් ඔබ මාතෘකා කර ගන්නවා ඔබේ ගීතවලට මේ වෙනම ඔබට ආවේනික දෘෂ්ටියක් ගොඩ නැගුණේ කොහෙන්ද? ඇත්තටම මේ ප්‍රියාල් ඒක ඒ ගෞරවය මම සම්පූර්ණ අයිති කරගන්න කැමති නෑ. මොකද කොළඹ යුගයේ ඊටාම දීප්තිමත් කවියෙක් වෙලා ඉඳපු පී.බී. ඇල්විස් පෙරේරා මහත්මයාගේ වේදනාව කියන කවි පොත ගත්තාම ඒකේ තියෙන චරිතරම් බලන්නකෝ පරීක්ෂකාරයා, වට්ටිකාරී, කඩල සතේ, ගස්මදින්නා, රොඩි ගුබ්බෑ ඔය වගේ චරිතර ඔක්කොම තියෙනවා. ඉතින් පළමු වතාවට මේ චරිත කාව්‍ය වේදිකාවට කැඳවගෙන ආවේ කොළඹ යුගයේ කවීන්. මේක නේ ඇල්විස් පෙරේරා කවිය. හැබැයි අවාසනාවට වගේ ගීතයට නැගිලා තිබුණේ නෑ මේවා. ගීතයට අසම්මත මේ මංගල සම්මත නොවන වස්තු විශේෂ හැටියට තමයි මේවා සැලකුණේ බොහෝ විට. නමුත් ඒවා ගීත බවට පත් කරන්න පුළුවන් බව මට තේරුණා. ඒ එක්කම මට පොඩි සමාජ මේ අත්දැකීමක් තිබුණා ওই මේ වැඩවසම් කුල ක්‍රමයේ පිළිබඳව මිනිස්සු විඳින ඒ නිසා විඳින අත්දැකීම් පිළිබඳව. දැන් උදාහරණ විදිහට ඔබට මම කියන්නම් ওই ලෙන්චනා ගීතයේ මුල් අත්දැකීම ඇහුවොත් ගීතයට කොහෙත්ම සම්බන්ධ නැහැ මේ සිද්ධිය. නමුත් ඒකෙන් තමයි මම උත්තේජනය වෙන්නේ මේක ලියන්න ඕන කියලා. ඔබට මතක ඇති 88 අවුරුද්ද තිබුණ පළමුවෙනි පළාත් සභා මැතිවරණය. ඒක තිබුණේ තරමක් භීෂණකාරී වාතාවරණයක් මැද්දේ. ওই වෙලාවේ මම ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙක් රජයේ සේවකයෙක් හැටියට අපිට සිද්ධ වෙනවා මේ අනිවාර්ය රාජකාරියක් හැටියට මැතිවරණ කටයුතු වල යෙදෙන්න. මැතිවරණ කටයුතු වල බැහැ කියන්න බෑ කාටවත් යන්න වෙනවා. ඉතින් මටත් ඡන්ද මධ්‍යස්ථානයක් බාරව ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථාන පොතේ හැටියට මම පත් කරලා තිබුණා. මේ ගාල්නගර ඉඳලා කිලෝමීටර් 30ක් විතර ඈත ගමක. ඉතින් මට කාර්ය මණ්ඩලයත් මාත් එක්ක 10 දෙනෙක් නම් කරලා හිටියා. නමුත් ආවේ 4 දෙනයි. මාත් එක්කම 4යි. දැන් මොකද 4 දෙනාගෙන් කොහොම හරි ඡන්ද කරගෙන යන්න ඕනේ. දැන් මම ඡන්දස්ථානපතිට නිකන් නැතුව වැඩ කිව්වක් බාරගත්තා. මම බාරගත්තා ඡන්දදායකයන්ගේ නාම ලේඛනය නිවේදනය කිරීමේ කාර්යය. ඔබ දන්නවා ඡන්දයකදී නියෝජිතයන්ට ඇහෙන්න ඡන්දදායකයාගේ නම හඬ නගා නිවේදනය කළ යුතුයි. ඒක මම බාරගත්තා. ඒකම ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මම බාරගත්තා. දැන් ඡන්දේ දෙන්න එනවා හොඳට ඇඳපළඳක තරුණ තරුණියෝ පීලියට එනවා. ඉතින් මම හැමෝටම ඇහෙන්න ඔවුන්ගේ නම නිවේදනය කරනවා. ඔබ දන්නවා සිද්ධ වෙන දේ විවිධ ප්‍රතිචාර මේගොල්ලන්ගේ.
සමහරව මගේ දිහා ඔරවල බලනවා. සමහරව අහක බලා ගන්නවා. සමහරව මාපැඩ ගෙලින් පොළොව හරනවා. නොඑක් ප්‍රතිචාර. හේතුව තමයි මම නිවේදනය කරන නමේ තියෙනවා ඒගොල්ලන් අයිති වෙන විවිධ කුල ගෝත්‍ර පිළිබඳ සියලු වගවාසකම් ඔක්කොම. ඒවා ප්‍රසිද්ධිය කියනකොට ඒගොල්ලන්ට අහන්න ලැජ්ජයි. ලැජ්ජාවෙන් මරනවා. ඉතින් අපි හිතන්නේ සර්වජන ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාද ඉහළමයි තියෙන්නේ. කෙනෙක්ගේ නම කියන්නේ හැමෝම අහන්න ආස කරනම දේ. දැන් ඡන්දය දෙන්න ගිහිල්ලා නම කියනකොට ලැජ්ජාව ඇඹරෙන සිද්ධ වෙනවා නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී බරපතල වැරද්දක් කොහේ හරි තියෙනවා. මානව හිමිකම් කියනෝ බරපතල උල්ලංඝනය වෙනවා. දැන් මේ වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් බුදුහාමුදුරුවෝ නම් වසල සූත්‍රය කියලා සූත්‍රයක්ම දේශනා කරලා තියෙනවා. දැන් ජාතක පොතේ තියෙනවා මාතංග ජාතකයේ විට්ඨමංගලිකාව කියන සිව්මැලි කුමාරිකාව. යා කොච්චර සිව්මැලිද කියනවා නම් නිල් මානෙල් මලපොද විතා බරයි නොපලඳනා සිව්මැලි දැරි කියලා ගුරුලගොම් කියන්නේ. එයාට සිද්ධ වෙනවා මාතංග කියන සැඬලා කරවුඩ තියාගෙන නගරේ වටේට යන්න. ඒ අපේ සාහිත්‍යයෙන් කරපු දේවල්. ඉතින් මට මතක් වෙන්නේ අපේ ආසන නගරයේ අම්බලන්ගොඩ ගුණදාස ගුරුනාන්සේගේ කෝලම් කුට්ට. ඒක තියෙනවා ජස ලෙන්චිනා කෝලම්. ඒක ලෙන්චිනා කියනවා මම වගේ පේඩි කතක් මනා දුටු ආදලෝ යරුසෙරෙන් දිනා මව්පියෝ නිදහස් වන්නට මාව දුන්නයි නාකියෝ හැමෙකුට අත්තල මුත්තලගේ පටන් තඹ පුත්තල ඇත අපි වාසගම් කියලා. ඉතින් මම ඒ අනුව ලියන්න උත්සාහ කරනවා ලෙන්චිනා මගේ නංගී ඇයි ගම්තලට ගොම්මනේ කියලා. මහාචාර්යතුමනි දැන් ඒ නිතර ප්‍රස්තුත නොවන කාරණා ප්‍රස්තුත කරගන්නවා වගේම දැන් ලෙන්චිනා කොච්චර හේතුවත් ඉන්න කුලවන්තයින්ගේ කුණුවරින්න බැරි වෙනවා ඒසල් පිළිවෙල. ඒකෙන් ලෙන්චිනාගේ අත් දෙක පිරිසිදු වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම කර්ණවැමි සොයුරාට කතා කරන්නේ කොණ්ඩේ කපලා අයින් කරන්නේ නෙමෙයි කරදර තැවුල් වරින් හිස මුදවන්න. ඒ ප්‍රස්තුත කරගන්න පිරිසට ඔහු තවත් වටිනාකමක් හදනවා. ඒ තුල මතුවෙන ඔහුගේ නිර්මාණවල සමාජ දෘෂ්ටිය මොකක්ද? ඔබ කියන තැනින් තමයි මතුවෙන්නේ සාහිත්‍යයට සමාජ වෙනසක් කරන්න පුළුවන් කියන කාරණේ. මම සාහිත්‍යයේ සමාජ වෙනසකට භාවිත කළ හැකි කියන අදහසේ ඉන්න කෙනෙක්. රත්නශ්‍රීගේ නිර්මාණවල අපි දකිනවා මේ සමාජයේ වෙනස් කරන පවිත්‍රකාරක ගුණය. ඔහු සමාජයේ මිනිස්සුන්ගේ දුක දකිනවා. දුක දැකලා දැන් ඒකේ තියෙන ආදරය. දැන් ඒ ආදරය මගේ විශේෂ භාෂාව නිසා මට නිතර මේ පැත්තට මම යොමු වෙනවා. ආදරය කියන වචනේ අපි භාෂාවේ අපේ ශිෂ්‍යයන්ට උගන්වද්දී අපි ගන්න නිරුක්ති අර්ථය ආ කියන්නේ අව්‍ය පදයක්. ඒක නිපාතයක්. වෙතට කියන අර්ථය. ධ්‍රුව ධාතුවේ තේරුම ඒකෙන් දර හැදෙනවා, තකනවා, සලකනවා, ගෞරව කරනවා. යම් කෙනෙක් හරි යම් දෙයක් හරි තමන්ගේ හදවතට අරගෙන තකන, සලකන, ගෞරව කරන ගුණයට තමයි අපි ආදරය කියන්නේ. නිර්මාණකරුවෙකුට මේ ආදරේ තියෙන්න ඕන. මම විශ්වාස කරන හැටියට දැන් අපිට කවුරු හරි කිව්වොත් එහෙම රත්නශ්‍රී මහත්තයා හෙට සින්දු 5ක් ලියලා දෙන්න කියලා එතුමාට ඒ 5 ලියන්න වෙනවා නම් වචන දන්නවා වාක්කෝෂයක් තියෙනවා. ඒ කරන්න වෙන්නේ නිෂ්පාදන. මොකද හැඟීමකින් තොරව අපි ගොඩාක් වෙලාවට දකින්නේ නිෂ්පාදන. දැන් ආචාර්ය අධිකාරන්තුමාක ලස්සනට විස්තර කරනවා නිර්මාණයකයි නිෂ්පාදනයකයි තියෙන වෙනස. නිර්මාණයක් බිහි වෙන්නේ අව්‍යාජ පරිසරයකදී. අර කම්පනීය දෙයක් දැක්කහම ඇති වෙන ආදරයත් එක්ක ඒ ඇති වෙන හැඟීම ලෝකයට දෙනවා, සමාජයට දෙනවා, සමාජයේ හිතන්න පටන් ගන්නවා, සමාජයේ වෙනස් වෙන්න පටන් ගන්නවා. කට හඬකට වෙනස් කරන්න පුළුවන්. දැන් මගේ ප්‍රධාන රුචියක් තියෙන පැත්තක් නිසා තාගෝරු සාහිත්‍යය මට නැවතත් මතක් වෙන්නේ තාගෝරුමයි. ගීතයක් ඇහෙන්නේ විනාඩි 3යි 4යිනේ. අපි නවකතාවක් හරි වෙනත් නිර්මාණයක් හරි ගොඩාක් පිටු ගණනාවක් කියවනවා. විනාඩි 3-4ක පේලි කිහිපයකින් තාගෝර එක තැනක දීලා සිටිනවා ගීතයක පටු කාල සීමාව තුළ අනන්ත වූ අර්ථයක් වෙන්නේ. විනාඩි 3-4. මම හිතන්නේ ඔබතුමා සෑහෙන අනන්ත වූ අර්ථ දුන්න කෙනෙක්. දැන් අපිට ඒක දැනෙන්නේ මොකද? මමත් කවි ලියුවානේ. දැන් මට මේ මොහොත මතක් කරන්න ඕනේ මම රත්නශ්‍රී කියන නිර්මාණකරුවට යොමු වෙච්ච අවස්ථාව. කියවලා තිබුණා තැනින් තැන. මම කවි පොත් කිහිපයක් කරා. ඔය කාලේ ඉගෙන ගත්ත අපේ ශිෂ්‍යෙක් කිනිදුම සුනිල් සෙනවි. අද ඔහු සබරගම් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්. මේ මගේ කවි ගැන හොඳක්වත් නරකක්වත් කියන්නේ. සර් කියවන්නකො මේක කියලා බියනෝවන් අයියන්ටි දවසක අරන් එනවා. තව දවසක අරන් එනවා වස්සානි. මේ විවිධ කෘතීන් අරන් එනවා. මේ නිර්මාණකරුවා හඳුනා ගන්නවා, දැනෙන්න ගන්නවා. ඒ දැනීමත් එක්ක අපිට සමාජගත කරන්න දෙයක් මෙතුමා දෙනවා. අපි අපේ ශිෂ්‍ය ප්‍රජාවට දෙන්න. මගේ සෞන්දර්ය සිද්ධාන්ත උගන්වද්දී ඖචිත්‍යවාදය, ධ්වනිවාදය, වක්‍රෝක්තිවාදය, රසවාදය, මේ අලංකාරවාද, රීතිවාද මේ සියල්ල උගන්වන කෙනෙකුට
අපිට සංස්කෘත හදාරපු කෙනෙකුට සංස්කෘත උදාහරණ වගේම රත්නශ්‍රී සාහිත්‍යයෙන් නොමද ආලෝකයක් ලබන්න පුළුවන්. ඒ ආලෝකය අපේ ශිෂ්‍ය ප්‍රජාවට දෙනවා කියන්නේ ඒවා ලෝකේ තවත් පැතිරෙනවා. මම හිතන්නේ මෙන්න මේ පවිත්‍රකාරක ගුණය සමාජය පිවිතුරු කරන ගුණය ඔහුගේ නිර්මාණවල තිබුණා. මම ප්‍රශස්ත කිරීමේ කියන්නේ මට අපිට දැනෙන අවංකදී අපි ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි ඒක වරදක් ඒක. මොකද ඔහුගේ නිර්මාණ වලින් අපි ඉගෙන ගන්නවා අපේ ජීවිත වෙනස් වෙනවා. මම ඉස්සර මගේ ශිෂ්‍යයන්ට ප්‍රාර්ථනා කළේ නෙළුමක් වෙන්න. මොකද නෙළුම ගැන හරි ලස්සන ප්‍රකාශයක් තියෙනවනේ බෞද්ධ සාහිත්‍යයේ ඉඳලා. නෙළුම මඩේ පිපෙනවා, මඩෙන් උඩට එනවා, ලෝකේ ලස්සන කරනවා, සුවඳ කරනවා. ඒක තමයි නෙළුම ගුණය. මම ඉස්සර මගේ දේශනාවලදී ශිෂ්‍යයන්ට කියනවා නෙළුමක් වෙන්න, අරවින්දයක් වෙන්න. මගේ මේ ප්‍රාර්ථනාව වෙනස් වෙනවා ඔබතුමාගේ නිර්මාණයක් හින්දා. මොකද්ද නිර්මාණය? ගංගාවක් වී ගලන්න උල්පත පසු කර වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට. මම අද කියන්නේ ඒක. හේතුව තමයි වැවක් වුණොත් අප්‍රමාණ නෙළුම් පුබුදවන්න පුළුවන්. මම හිතන්නේ සාහිත්‍යකරුවෙකුට අප්‍රමාණ නෙළුම් පුබුදවන්න පුළුවන්. ඒ කාර්යය ඔබ ජීවිතයේ කළා. ඔබ දැනටත් කරමින් හිටිනවා. ඒ වගේම අපිට දෙන්න පුළුවන් ලොකුම සාහිත්‍ය මේ සහතිකයේ දේනියක් හැටියට මේ වගේ තාත්තා කෙනෙක් කියන එක. අපිට කියන්න තියෙන්නේ මේ වගේ ගීත රචකයෙක්, මේ වගේ කවියෙක් කියන එක. එච්.එම්. කුඩලිගම කවියා එක තැනකදී කියනවා ඒ කවිය කුඩලිගම කවියා ඇතුළු ඔබතුමා ඊටාම වැදගත් දෙයක් අද මේ මොහොත සිද්ධ කරා. කොළඹ කවි යුගයට සාධාරණ ඉෂ්ට කළා. එච්.එම්. කුඩලිගම, විමල් රත්න කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක සුසුම් පද ලිව්වා කියලා එක්තරා යුගයක අපහාසයට ලක් වෙනවා. මේ මිනිස්සු කතා කළේ මිනිස්සුන්ගේ දුක ගැන, සබහා දාම ගැන. කළු කඟ ගාවින් අපිත් යනවා. අපිට ගඟ දැනෙන්නේ නැහැ. එච්.එම්. කුඩලිගම යනවා. මොළ කැටි අවදියේ සිට ආදරය බැලු කළු ගඟ ගෙනෙයි මට සීතල වතුර දලු. හැමදා කළු ළඟයි කළුගේ ගොපලු කොළු කවියක් වෙලා ඔහු නලවනු මැනවි කළු. කුඩලිගම කළු ගඟ ළඟ ඉඳලා දුන්න මේ ගාල්ලේ ඉපදිච්ච තරුණයා තරුණ වියේදී මැදිවිය ඇවිල්ලා තමන්ගේ ඒ නිර්මාණ දේ එනවා. ඒක නිසා කුඩලිගමගේ කවියක තියෙනවා එක තැනක යමු යමු ගලාගෙන ඉදිරියට නොනැවති කඳුලක් සිනහාවක් මට කොහිද ඔබ නැති මුළු කවි සැහැටි යාවම ඔබට ණය ගැති විය හැකි දවසකුත් ළඟ ළඟම එනු ඇති. මං හිතන්නේ අපි ඒක මෙතුමා සම්බන්ධයෙන් අපිට ඇත්ත. රත්නශ්‍රී ගී වැවෙහි පිපුණු තවත් සුවඳ නෙළුමකට දැන් අවස්ථාව. අමරදේවීනි ඔබට ගෞරවයෙන් යලිත ආරාධනා කරනවා අද දවසේ තඹරවිල සරසන්න. වරම් දෙවි මහරජ නගර අතින් ඇවිදින් පිරිත් පැන් කිසිති පුතුනේ මල් ගෙනෙත්තේ සතරවරම් දෙවි මහරජ නගර අතින් ඇවිදින් පිරිත් පැන් කිසිති පුතුනේ මල් ගෙනෙත්තේ ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් කරමි. අනා ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් සරමි. පායතින් සඳකඩ බහන පායලා රහස්පති තාරකාව හුඳුන්නේ සරත් නුබ ගැබ ස්වර්ණමාලි මාත අග වරන්දලා ස්වර්ණමාලි මහසෑ අග බලන්දලා සතරවරම් මහරජ සතර අතින් ඇවිත් පිරිත් පැන් කිසිති පුතුනේ වක්මල් කෙනෙත්තේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිත් පිරිත් පැන් කිසිති පුතුනේ වක්මල් කෙනෙත්තේ
වෙලාගෙන ඇඟිලි පොකුර ලෙන් දොර බලා හිටිනවා වරාහක දෙවි සිවර ඇසින් වල වලා පුතු දෙස සුරුමුණි විහාරය ළඟ ඉඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අඬ ඉන්නවා වරම් දෙවි මහරජ අමර අතින් ඇවිදි පිරිත් පැන් කිසිති පුතුනේ මල් ගෙනෙත්තේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් කිසිති පුතුනේ මල් ගෙනෙත්තේ සුනිල් මිහිඳුකොළ මහත්මයා දැන් විශේෂයෙන්ම මේ පහුගිය කාලවකවානුවල ගෙවුණු අපේ ළඟාතීතයේ තුර ඇතමෙක් සංවිධානාත්මකව සහ ඒක මේ ਵਿਚාරයකට එහා ගිය විකාරයක් ලෙස අපේ પરම්පරාවම හඳුන්වන කාරණාවක් බවට පත් වුණා. බොහෝ දෙනෙක් උත්සාහ කළා සමාජය තුළ මතයක් ස්ථාපිත කරන්නට 80 දශකයෙන් පසු රත්නශ්‍රී විජේසිංහ නම් රැඩිකල් සමාජවාදී සහ දැඩි සමාජ දෘෂ්ටියක් සහිත කවියා සහ ගීත රචකයා බිඳ වැටුණාය. ඉතින් පස්සේ හිටියේ ඊට එහා ගිය සරල ගීත රචකයෙක් නිර්මාණකරුවෙක් කියන කාරණාව ස්ථාපිත කරන්න. ඔබතුමන් මේකට දෙන පිළිතුර මොකක්ද? ඔව් මෙහෙමයි දැන් තමන්ගේ අත්දැකීම් ශාස්ත්‍රය හැම වෙලේම වර්ධනය වෙන එකක්නේ. ඉතින් එක්තරා කාල පරිච්ඡේදයක් තියෙන ඕනම කලාකරුවෙක්ගේ මේ කියන්නේ දැන් කේ ජයතිලක එහෙමත් ඔහුගේ නවකතා ලියද්දී මොකද කිව්වේ මේ මගේ අවසාන නවකතාවයි මට දැන් ලියන්න අත්දැකීම් නැහැ කියලා. මොකද දැන් සමහර රත්නශ්‍රීට කපුගේගේ මරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ හේතු මත නිර්මාණ අලුත් නිර්මාණ බිහි කිරීමේ කියන්නේ ප්‍රමාණාත්මකව අඩුවක් තියෙනවා තිබුණාදෝ කියන හැඟීම මට තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි කරුණු නිසා ඔහු අතින් පූර්ව ගීත වගේ පරිසමාප්ත ගීත බිහි වුණාද කියන ගැටලුව තමයි මතුවෙන්නේ. මම හිතන්නේ ඕකට පිළිතුර තියෙන්නේ රත්නශ්‍රී ගාවම තමයි. එහෙනම් මේ පිළිතුරට හොඳ අවස්ථාව මේක. දැන් මම හිතන්නේ අර මේ කියන ආකාරයට ඕනෑම කලාකරුවෙකුගේ ජීවිතයේ උච්චාවචනයන් තියෙනවා. නැගීම් බැසීම් තියෙනවා. අත්දැකීම් ශාස්ත්‍රය අනුව එතකොට යෙදෙන වෘත්තීන් අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ එහෙම තවමත් මේ මම නොකඩවාම අඛණ්ඩව ලියනවා. මේ කවි ලියමින් ඉන්නවා. කවි පොත් 7ක් පළ කරලා තියෙනවා. ගීත පොත් 7ක් පළ කරලා තියෙනවා. ගමන් පොත් 10ක් විතර තවත් පොත් ඔක්කොම 30 ගණනක් විතර පළ වෙලා තියෙනවා මගේ අතින්. අර වෙනත් කාර්ය බහුලකම් නිසා ප්‍රමාද වීම වෙනවා. මොකද නිර්මාණකරණය ඒක ජීවිතය වගේම තමයි මගේ ඒක අතහැරලා නැහැ තාම. මහාචාර්යතුමනි බොහෝ කවියන් ගීත රචකයන් බවට පත් වෙද්දී සාර්ථක කවියා සාර්ථක ගීත රචකයෙක් බවට පත් වෙන්නේ නැහැ. සාර්ථක ගීත රචකයන් බොහෝ දෙනෙක් සාර්ථක කවියන් බවට පත් වෙන්නේ නැහැ. නමුත් රත්නශ්‍රී විජේසිංහන් ළඟ මේ දෙදෙනාම තාමත් අපූර්වව ජීවත් වෙනවා. මොකක්ද මේකේ රහස? කවියා කියන වචනේ තේරුමත් ප්‍රඥාවන්තයක තේරුමක්. අනිත් එක කවියා. කවේ ප්‍රකාශනම් කළු කාව්‍යම්. කවියාගේ ප්‍රකාශනයේ ඌ කලී කාව්‍යයි. ප්‍රඥාවන්තයාගේ ප්‍රකාශනය. එයාගේ ප්‍රකාශනයක් සමාජයේ තියෙන තැනට වඩා අඟලක් හරි ඉහළට ඔසවන්න හේතු වෙනවා. එතකොට ඒ විවිධ ස්වරූපයෙන් මේ වැඩේ කරපු කවියෝ ගීත රචකයෝ ඉන්නවා. මේ මාධ්‍ය දෙකෙන්ම මේ ක්ෂේත්‍ර දෙකෙන්ම මෙතුමා ඒ කාර්යය සිද්ධ කළා. විශේෂයෙන් මම එක දෙයක් කියන්න ඕනේ. දැන් බලන්නකො ගැහැණිය පිළිබඳ අපි කියනවා ගැහැණියකට බුදු බව ලබන්න නම් ගැහැණියක් පිරිමියෙක් කියලා එන්න ඕනේ. මේක ලස්සනට මතක අරන් තිබුණා එක්තරා ලිපිතුමාගේ රත්නශ්‍රී උල්පත පාමුල ලිපියේදී උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා. ඒකේ එක කවියක තියෙනවා පැතුම් බලෙන් ආවේ නැතුවට පේවි ගමෙන් හිටියේ මට නුඹ විතරයි දේවි. ගොසින් බුදුව ඇවිදින් ගමටම පේවි නිවන් දකින්නට බණ කියපන් දේවි. මං හිතන්නේ එදා ලිව්වටත් වඩා අද ඔබතුමාට මේක දැනෙනවා ඇති. අපි ආදරය කරන සමහර චරිත ඉන්නවා අද ජීවතුන් අතර නැහැ. අපිට දැනෙන චරිත මේ ලෝකයෙන් සමුගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ගීත රචකයා කවියා අපිට මේක එයා හොඳ කෙනෙක් හිටියා එයා නිසා සමාජෙ මෙච්චර උසස් වුණා කියනවට වඩා අති ප්‍රබල විදිහට කවියෙන් කියන්න පුළුවන්. ඒ කාව්‍යෝක්ති හිඟ නැහැ මේ ගීත රචකයාට මේ කවියට. එක තැනක ඔබතුමා කියනවා මේක මතක් වෙනවා ඇති ඔබතුමාට
සේපාලික මල් බලා සිටින නිදා සිටින ගසපය පාමුල ඇවිදින්න එපා දෙපා තියා මල් පෙති මතු පිට මල් පරව ගියේ ආදරයෙන් පුරවා ජීවිත. ආදරයෙන් පුරවල මිනිස්සු බැහැර වෙලා යනවා. මම හිතන්නේ මෙතුමා මේ කාර්යය කරා. අපි ඒකට සංවේදී වෙන්න ඕනේ. අපි ඒකට ගෞරව කරන්න ඕනේ. ඒ අතර අලුත් પરම්පරාවක් සඳහාත් මෙතුමා විශාල දායකත්වයක් දුන්නා. විශාල පිරිසකගේ ආධුනිකයන්ගේ නිර්මාණ ලෝකයට හඳුන්වා දීමේ කාර්යයක් කරා. කාරණා දෙකක් කෙටියෙන්. එකක් තමයි රත්නශ්‍රී මෙතෙක් කරපු නිර්මාණ හොඳටම ප්‍රමාණවත්. ඒ අතින් බැලුවම අනිත් එක සමහර විට රත්නශ්‍රී කවියා හා ගීත රචකයාගේ හොඳම නිර්මාණ වෙන්නේ මේ ඉදිරියට කියලාත් කතා ගන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. අපි කියන්න බෑ ඒක. අපි ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම රකිමු. අප විශ්වාස කරනවා ඒ විශ්වාසය එතුමන් සමාජයේ ඉදිරියේ ප්‍රත්‍යක්ෂ කරાવી සාක්ෂි සහිතව ඔප්පු කරાવી කියලා අපි සූදානම් දැන් එතුමන් අතින් ලියවුණු තවත් විශේෂම ගීතයකට යන්නට පරම්පරා දෙකක ගැයුණු ගීයක් ලෙස මේ ගීය අපට හඳුන්වන්නට පුළුවන්. දේවිකා සූදානම් අද තඹරවිලට ඒ ගීය එකතු කරන්නට.
සම්මානේ අදටත් තාත්තගෙන් පෙරවදනක් පසුවදනක් ලියා ගන්නට ගෙදරට පොත් කොච්චරක් ලැබිලා තියෙනවා? ඒක ගණන් කරන්න අමාරුයි. නිරන්තරවම ඒ දේ කෙරෙනවා. තාත්තා ඒ ගැන පසුබට වෙන්නේ නැහැ. විශේෂතාවය කියලා කියන්නේ මේ පෙරවදනක් පසුවදනක් ලියා ගන්න එකම නෙවෙයි. ඉතින් තාත්තා ඒ අයට දක්වන ප්‍රතිචාරය. අපි ගෘහය තුල මේක කියන්න ඕන දෙයක් ප්‍රියලයි. ඉතින් එනවනේ තාත්තා හොයාගෙන ගීත ලියා ගන්න බොහෝ පිරිස්. තාත්තා අම්මා මුලින්ම මුල් වෙන්නේ හැම වෙලාවෙම කරන්නේ ආපු කෙනාගේ ගිමන් නිවන එක. විතරයි මහන්සි බලලා ඒව සංසිඳවලා බඩගිනිනම් කන්න දීලා ඉතින් ප්‍රශ්න කතා කරලා ඊට පස්සේ තමයි අම්මා තාත්තට යොමු කරන්නේ. මේක අපේ ගෙදර සිරිතක් තමයි. ඒක අපිට ගිහින් තියෙනවා. ඒ දේ අපිටත් තියෙනවා. අපිට එන හැම මිනිස්සුම අපේ සමාන හෘද තියෙන සහෘදයන් විදිහට තමයි අපි දකින්නේ. ඒ මානවවාදී ගුණය ලැබුණේ තාත්තගෙන් තමයි. අපේ ගෙදර පරිසරය සම්පූර්ණයෙන් හැදලා තියෙන්නේ මේ විදිහට. ඉතින් ඒකයි මම කිව්වේ පෙරවදනක් පසුවදනක් නෙමෙයි. විවිධාකාර ප්‍රශ්න, ජීවිතයේ ප්‍රශ්න මිනිස්සු විඳින, දරුවන් විඳින. මේ හැම දෙයක්ම තාත්තට ගෙනත් දෙනවා. ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා. ඒකයි තාත්තා ලියන්නේ දැන් දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමු හෙට මලක් වනු පිණිස. මේවා තමයි ජීවිතානුභූති. මේවා තමයි මිනිසුන්ට ඇත්තට මානවවාදී මේ ගුණයන් තමයි ස්පර්ශ කළ යුතු තැන්. ඇත්තටම මොහු සුන්දර කලාකරුවෙක් විදිහට මම දකින්නේ ඒකයි. මම තාත්තා කියලා කියනවම නෙමෙයි. මේක තමයි මේ තාත්තගේ ළඟ තියෙන මේ ගුණය. නිරන්තරවම ඒ අය එනවා. අදටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විවිධ තරාතිරම් වල විවිධ වෘත්තීන් වල නියැලෙන අය තාත්තා හොයාගෙන එනවා. අපේ ගෙදර පරිසරය හැදිලා තියෙන්නේ ඒ විදිහට තමයි. අපිත් පොඩි කාලේ ඉඳලම නැන්දා මාමා කියලා බොහෝම අයියේ අක්කේ කියලා බොහෝම අපේම පවුලේ අය විදිහට තමයි ඒව දැක්කේ. ඇත්තටම මම ආඩම්බර වෙනවා මේ වගේ තාත්තා කෙනෙක්ගේ දුවෙක් වෙන්න ලැබිච්ච එක ගැන. සුනිල් මිහිඳුකුල මහත්මයා ගීත රචකයෙක් හැටියට රත්නශ්‍රී විජේසිංහ තරු ලකුණ ඊළඟ පරම්පරාවට පාර කියන්නේ කොහොමද? දැන් රත්නශ්‍රී අපේ සිංහල ගීත සාහිත්‍ය වංශය තුල සමකාලීන කඩයිම. මොකද ඔහු සිංහල ස්වභාවිත ගීතය පරිපෝෂණය සඳහා තමන්ගේ නිර්මාණ ශක්්‍යතා උපරිම යොදාගත්තු ගේපද රචකයන්නේ. එතකොට ඊළඟ පරම්පරාවට තමයි මේ ඔහුගේ දායාදේ දෙන්නේ. නමුත් ඉතින් එතනදි ගැටලු තියෙනවා. මොකද ඊළඟ පරම්පරාව වර්තමානයේ මම මේ උග්‍ර ලෙස විවේචනය කරනව නෙවෙයි. නමුත් එහෙම පරම්පරාවක් ඉන්නවාද කියන සැකයේ සංශය මා තුළ තියෙනවා. ඉතින් අපිට පුන පුනා කියන්න වෙන්නේ රත්නශ්‍රී කරපු කාර්යභාරය ගැන විතරයි. මොකද ඉන් එහාට දැන් පුවත්පත් කලාවේදියෙක් විදිහට උනත් මට ඇත්තටම හිතා ගන්න අමාරුයි එහෙම පරම්පරාවක් ඉන්නවා කියලා. මහාචාර්යතුමනි, එතුමන්ගේ කාව්‍ය සහ ගීත නිර්මාණ සමාජයට කර ඇති බලපෑම මොන වගේද? මම හිතන්නේ එතුමාගේම නිර්මාණයකින් මම පටන් ගන්න කැමති එක මීට වර්ෂ 15කට විතර ඉස්සෙල්ලා කාලෙක අපේ ශිෂ්‍යයෙක් අද ප්‍රවීණ ගීත රචකයෙක් සමුද්‍රවිත්ත සිංහ කියන කලාකරුවා ගීත රචකයා අපිට ගෙනත් දෙනවා සර් බලන්න මේක කියලා. ගසක කාර්යය තමයි ගසක් නම් ඉහළට වැඩෙයි සැඩ හිරුට නොබියව මුහුණ දෙයි. බහල පෘථුවිය විනිවිදී දිය සොයාගෙන මිස නොනවති. ගහක් වෙලා වැඩිලා මං හිතන්නේ මේ ගහ යට සෙවණයට විශාල පිරිසක් වැඩුණා. අද විශේෂ සම්මාන වලින් පුදනබන ගොහෝ ගීත රචකයෝ කවියෝ ඒ හෙවණ ලැබුවා. ඒක කියනවනේ වැලක් දුබලව වැද හෝන සඳ වාරු කොට දෝතට වඩයි දහක් සිරසට ගිම් තාපයට සෙවණ වී සිසිලස සදයි. ඒ කාර්යය එතුමා කළා. අද මං අත්දැක්කා අද දවල් 12ට එක පොතක් පිළිගන්නවා මේ පුංචි කිවිඳියක්. ඊළඟට මෙතෙන්ට එනකොට ගේට්ටුව ළඟ ගීත රචනා අරගත්ත සරසවි ශිෂ්‍යෙක්. එතකොට ඇයි මේ මිනිස්සු හංගන්නේ? පිපාසයට වතුර දෙන තැන හොයාගෙන එනවා. මේ සම්මාන කියපු කාරණේ හරි. අපිට කිසිම කෙනෙකුට ප්‍රශස්ති ගායනා කරන්න අවශ්‍ය නැහැ. එතකොට එතුමා තමන්ගේ කාර්යය කරා අවසානයේදී කියනවා මේ ගසක් නම් ඉහළට වැඩෙයි සැඩ හිරුට නොබියව මුහුණ දෙයි කියලා කියාගෙන කියලා සඳ එලි එනුදු සෑහි නොනවති. භෞතිකාලෝකයෙන් සෑයීමටපත් වෙන්නේ. අන්තිමට මලක් සිරසෙහි පැලඳ මිස කිසිදාක සැතපෙන්නේ නොවේ. ඒ කාර්යය එතුමා කළා.
ඉතින් මට අවසාන වශයෙන් මේකට සම්බන්ධ කරන්න තියෙන්නේ මේ කාර්යයේදී චමත්කාරයේ පිළිබඳව ලෝකය සුන්දර කරන්න තමන්ගේ නිර්මාණ ශක්තිය යොමු කරපු කෙනෙක් මේ චරිතය. ඒකේ නිර්මාණ කාය තුල විශාල පිරිසක් වඩන්න වෑයම් කරපු කෙනෙක්. අපිට වැදගත් වෙන්නේ ඒකයි. කෙනෙක් තමන්ම දේවල් කරලා තමන්ගේම නම බැබලෙනවා කියන ඒකත් දෙයක් තමයි. නමුත් ඊට එහා ගිය දෙයක් තමයි මම ලෝකයට දුන්නේ මොකක්ද? මං හිතන්නේ ඔබතුමාට පසුතැවිලි වෙන්න දෙයක් නැහැ. ඔබතුමා දෙයා චමත්කාරය දුන්නා. ඔබතුමාගේම ගීතයකින් මට දැනෙන දේ කියන්නම්. චමත්කාරයෙන් පිරුණ సౌందර්ය එහෙම එකක් තියෙනවනේ චමත්කාරයෙන් පිරුණ సౌందර්යය ලෙසින නිලක් වී නීල උත්පල ඇසක උපදින්න. අනෙකුත් ඇස්වල උපදිනවා. පලක් නැති වේදනාවලට අරුතක් වෙන්න සිලක් වී දැල් වෙන්න ලෝකයම දල්වන්න. අන්න එහෙම නිර්මාණකරුවෙකුට අපිට සුවපතන්න පුළුවන්. රත්න ශ්‍රී විජේසිංහ ගීතාවලියේ තවත් ආදරණීයම ගීතයකට තමයි අපි දැන් ඉදිරි ප්‍රස්තාව සලසා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි තමර. පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් මිනි මිනි පොද වැටේ මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුණු පාලම උඩ හැන්දෑවේ කෙලිදෙලින් සිටින්නේ හරි හම්බ කරන්නේ අනේ අහිංසක ගෑණී දන්ත ධාතුවක් ඇහින් දැකලා නැති කඹුරන හේමමාලී. ඔබේම වචන. ඇය ඔබේ ජීවිතයට, ඔබේ නිර්මාණ ජීවිතයට සැපයූ අත්වැඳ. ඇත්තටම මේක මහ විශාල අත්වැලක් අවුරුදු 40ක් නේ. 1970 අවුරුද්දේ මම මුණ ගැහෙනකොට ඉස්සෙල්ලාම යාට අවුරුදු 12ක් විතර ඇති, මට අවුරුදු 16ක් විතර ඇති. ඉතින් සම්බන්ධයේ ඊට පස්සේ එයාමගේ බිරිඳ වෙනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ අවුරුදු 30 ගානක් එකට ජීවත් වෙලා ඉන්නවා. ඉතින් දැන් දුක විදියට ඉතින් ඒ ගෙදර සම්පූර්ණ පරිසරය ඉතාමත්ම සුහද සහ ප්‍රසාද වන ආකාරයට සකස් කළේ ඇය තමයි. මේ සිරු සැලකුවේ මානව සම්බන්ධතා පවත්වාගත්තේ ඔක්කොම ඇය. ඉතින් ඒක අහිමි වෙලා තියෙනවා. ඒක ලොකු අඩුවක්. ඉස්තන ඒකම මේ ප්‍රියාල් මට කියන්න ඕනේ මේ අර කාරණේ පොඩි කාරණයක් එකතු කරන්න. මොකද මම නිර්මාණකරණයට වැය කරන කාලයෙන් වැඩි කොටසක් මට අද වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා අලුත් පරම්පරාවට උදව් කරන්න. දැනටත් මගේ ළඟ ඉඳලා පිටපත් 14ක් තියෙනවා. කවි කෙටි කතා පොත් දෙකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මම කියවන්න ඕනේ. කියවලා විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට නිවැරදි කරන්න වෙනවා, අකුරු හදන්න වෙනවා, සංස්කරණයක් කරන්න වෙනවා. ඊට පස්සේ පෙරවදන් පසුවදන් ලියන්න වෙනවා. ඊට පස්සේ දොරටුන උත්සව දඬුවමක් ඇටියෙත් මම යන්නත් ඕනේ. ඊට පස්සේ ඒක කාරණේ කරනවා ඉතින් ඒ නිසා මගේ නිර්මාණකාරයෙන් සෑහෙන කාලයක් එකට කැප වෙනවා. මොකද දේශන සම්මන්ත්‍රණ වැඩමුළු වලට රට පුරා විදින වෙලා තියෙනවා. ඉතින් ඒක ඔක්කොම තියාගෙන මම කොහොම හරි මේක බැහැිනෝ කියලා බාර ගන්නවා. මොකද මම ලොකු විශ්වාසයකින් මගේ ළඟට එන්නේ. සායිකාරණේ කරනවා මට පුළුවන් හැටියට. ඉතින් ඒ නිසා නමුත් අර මගේ කාලෙන් තමයි වැඩි කොටසක් මේක සඳහා වැය වෙන්නේ. ඒක කියන්න ඕන කාරණයක්. ඊළඟට අවසන් වශයෙන් මම කැමතියි මට මේ ආරාධනා කරපු ස්වාධීන රූපවාහිනියට, මේ නිෂ්පාදක උදේට, ඒ වගේම ප්‍රියාල්ට, මේ විද්වතුන්ට, මහාචාර්ය සමන්චර රණසිංහට, සුනිල් මේදුපුල මාධ්‍යවිද්‍යා දුවට, ඒ වගේම මනෝජ් ප්‍රමුඛ මේ වාදක මණ්ඩලයේ අපේ සියලු මිත්‍රයින්ට, මේ තාක්ෂණික කටයුතු බාරව ඉන්න නිෂ්පාදන භාරය දරන සියලු දෙනාට මේ ප්‍රසංගය මේ රසවත් කළ ගායකයන් පිළිබඳව මට යමක් අමතක වුණා කියන්න. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් එතුමා රෝගී තත්ත්වයේ ඉඳලා ඊටම අසීරුවෙන් මේ වේදිකාවට ආවේ. එතුමාට මගේ ගෞරවවත් ප්‍රණාමයත් ශීර්ෂ ප්‍රණාමය මම පිළිගන්නවා. ඒ වගේම කපුගේ නියෝජනය කරමින් මෙහි ගාල්ල ඉඳලා මාත් එක්ක ආව ප්‍රේමවදන කපුගේ මහතා ඔහුට, ඒ වගේම ජානක වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි, ඉමාන් පෙරේරා, ශාෂිකා නිසංසලා, ඒ වගේම තවත් ශිල්පීන් මම නම නොදන්නා ශිල්පීන් හිටියේ හැම දෙනාටම මේ මැදිරි සහාය සපුන සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරන්න. ඔබ හැම දෙනාගේම ආදරය මට වටිනවා කියන කියන්නේ. අපි අවසන් විනාඩි කිහිපයේ සිටින නිසාවෙන් ඉක්මනින් අපි අදහස් දැක්වීම බලාපොරොත්තු වෙන අවසන් වටතුල මහාචාර්යතුමනි, අපේ රත්නශ්‍රී විජේසිංහ කියන ගීත රචකයා, කවියා පැත්තකින් තියලා
ඔබ විඳපු රත්න ශ්‍රී විජේසිංහ කියන මනුස්සයා ගැන පොඩක් කතා කරමු. මම හිතන්නේ මට ඇසුරු කරන්න ලැබිච්ච මනුෂ්‍යයන් අතරින් මට වඩා දැනෙච්ච කෙනෙක්. එතුමා දුරක ඉන්නේ, මම තවම කොළඹ ඉන්නේ. එතුමා ඈත සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා ත්වම් දූරමපි ගච්ඡanti හෘදයම් න ජහසිමි. ඔබ දුර සිටියත් ළඟ රැඳෙයි. හදවතට හරියට දවසක අවසානයේ අර ගහක් යට ඉඳලා යන හෙවණැල්ල අවසානයේ නැවතත් ගහ යට එනවා වගේ. කෙනෙක්ගේ වැදගත් වෙන්නේ එතුමා අනුවේදිනී අත්දැකීම ගැන කිව්වා. අද කවියාගේ මන්දිරයේ හිස් ඇය නැති නිසා. අර තාගෝර කියනවා මෘණාලිනීගේ බිරිඳගේ මරණයෙන් පස්සේ මම ඈත ආකාශයේ අනන්ත තාරකා අතර ඇය දකිමි. කවියාගේ මන්දිරය අද හිස්ව ඇත්තේ ඇය නොමැති බැවිනි. හැබැයි එදා ගෙදර හිටපු සිරිකතයි නැත්තේ මගේ ගෘහ ලක්ෂ්මිය ලෝක ලක්ෂ්මිය වූවාය. ගෙදර හිටපු සිරිකත ලෝකයට හිමි වුණා. ඒක නිසා ඔබ වෙනදටත් වඩා අර ඔබට සමීප චරිතය හේමමාලී අපිට ආදරයෙන් අපි හේමමාලී අක්කා කියපු චරිතය සමීපයි. සංස්කෘත කියමනක් තියෙනවා නතනු සංගම ඒව සුසංගමෝ හෘදය සංගම ඒව සුසංගමක්. ශරීර හම්බ වෙන එක නෙමෙයි ලස්සන, හදවත් මුණ ගැහෙන එක. මං හිතන්නේ එදාටත් වඩා පුළුල් වෙලා අර අපේ මිහිඳුකුල මහත්තයත් ප්‍රාර්ථනා කරපු විදිහට අනාගතයේ විශිෂ්ටම කවිය, විශිෂ්ටම ගීතය මේටත් වඩා දකින්න අපි පෙරම් පුරාගෙන බලාගෙන ඉන්නවා. සිරුල් මිහිඳුකුල මහත්මයා අපි අද දවසේදී කතා කරපු කාරණාවන් ලොකු කරන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා. ඊට වැඩි වෙන දෙයක් මං කිව්වට කමක් නැද්ද? මොකද දැන් මම සාමාන්‍ය පෞද්ගලයේ ගත්තොත් සංගීත පිස්සෙක්. එතකොට අපිට ගීත අහන්න ලැබෙන්නේ ගොඩක් ඉස්සරින් ඉඳන් නොමිලේනේ. ගුවන්විදුලියෙන් ඇහෙනවා, බස් එකේ ගියත් ඇහෙනවා, පත්තරකාරයෙක්ගෙන්ද CD එකකුත් නොමිලේ තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ අතරේ අපිට රත්නශ්‍රීගේ ඔහු ලියු ගීත ඇහෙනවා. ඉතින් මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මගේ බහුමය ජීවිතයේ ගාක්ම සන්තරපණය කරපු, පෝෂණය කරපු ගීත රචකයෙක් තමයි රත්නශ්‍රී. සමහර ගීත තියෙනවා විස්තර කරන්න විදියක් නැහැ. මේ කාලය පිළිබඳ ගැටලුව නිසා අපි බාර් එකකට ගියත් ඇහෙන්නේ කවුරු හරි බීපු කෙනෙක් කියන්නේ නින්දර ඇතිරයි. ඉතින් අපේ ජීවිතේට හැමතැනම සම්බන්ධයි රත්නශ්‍රීගේ සින්දු. ඉතින් මං හිතන්නේ රසිකයෙක් විදියට මේ වගේ අවස්ථාවකදී රත්නශ්‍රීට මගේ උත්තමාචාර්ය පිළිගන්නවා අපේ ජීවිත භාවම විදියට පෝෂණය කරනවා. සම්මානි අද වැඩසටහනේ අවසන් කරුණු දැක්වීම ඔබට තිබෙන්නේ. සරලවම අපේ තාත්තා. ඇත්තටම කිත් පැසසුම් සියල්ල මිනිසුන් මිය ගියාට පසුව තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ මේ වගේ අවස්ථාවන්. නමුත් මේ වගේ සරල සුන්දර මිනිසෙක් ගැන, බොහොම නිහතමානී සරල සුන්දර මිනිසෙක් ගැන මේ විදිහේ විදග්ධ මණ්ඩලයක් එක්ක මේ විදිහේ ඇගීමක් වගේ දෙයක් කිරීම ගැන මම සියලු කාර්ය මණ්ඩලයට ස්වාධීන රූපවාහිනිය ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබා දීම ගැන මම මනෝජ් අයියා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අප තඹරවිලට විරාමයේ තබන්නට සූදානම් වන්නේ. මහාචාර්යතුමන් අද දවස් පුරාවටම නැත්නම් වැඩසටහන පුරාවටම අප සමග එක්වමින් සමන්චන්ද්‍ර රණසිංහ මහාචාර්යතුමන් රත්නශ්‍රී විජේසිංහන්ගේ නිර්මාණ අගයන්නට එක්වීම පිළිබඳ අප ගෞරවයෙන් ස්තුතිවන්ත වේ යුතුයි. සම්මානි ඔබටත් බෙහෙම ස්තුතියි. තමන්ගේ පියා පිළිබඳ කතා කරන්නට අප සමග එකතු වීම පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහත්මයාණනි බෙහෙම ස්තුතියි අප සමග මේ කතා බහට එකතු වුණාට. ඒ වගේම විශේෂයෙන් අප මතක් කළ යුතුම වනවා සිංහලයේ මහා ගාන්ධර්වයාණන් පණ්ඩිත් අමරදේවයන්න් අද වැඩසටහන සමගින් එකතු වුණා. එතුමන්ගේ මුදිතා ගුණය, නිහතමානී ගුණය අලියලිත් සිහිපත් කරමින් අසනීප තත්වයෙන් සිටියත් ගීත දෙකක් ගායනා කරන්නටත් එතුමන් රත්නශ්‍රී විජේසිංහන් වෙනුවෙන් පැමිණියා. ඒටත් අප හෘදයාංගම ස්තුතිවන්ත යුතුයි. රත්නශ්‍රී විජේසිංහ මහත්මයාණන් බෙහෙම ස්තුතියි අද දවසේ ඔබ ගැන කතා කරන්න, ඔබේ නිර්මාණ අගයන්නට අපට අවස්ථාව ලබා දුන්නාට. අද දවසේ තඹරවිලට අප විරාමයේ තබන්නේ රත්නශ්‍රී උල්පත පාමුලෙහි ලාල් හැගුඩ තබන මේ සටහනත් සමග. යොමා ඉසිවර බැල්ම අඳුරු සිටිජෙන් ඈතට ලියුණු මැන හෙට උදේ කවියක් සම්මස් ඇටරේ නහර උණුසුම් කර පුබුදවන. අප රිදවන්න, අප පුබුදවන්න, අපට තව තවත් වින්දනය කරන්නට, බොහෝ දේ ලියන්නට ඔබතුමන්ට හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමග අපි අද දවසේදී තඹරවිලට විරාමයේ තබන්නේ එතුමන් අතින් ලියවුණු තවත් සංවේදීම ගීතයක් සමග. අපි ඉමාන්ට ආරාධනා කරනවා. ඉමාන් පෙරේරා සූදානම් එදා සුනිල් ඉදිරිසිංහන්ගේ හඬින් ගැයුණු මේ අපූර්ව ගීය සමගින් අද තඹරවිලේ සමාප්තිය සටහන් කරන්නට. මට අරන් යන්න ඇත්තේ මේ මතකය විතරයි.